හරි අයිබෝන් හැමෝටම හරියටම මාස 6කට පස්සේ තමයි මේ ක්ලාස් එකක් අරන් ඉන්නේ. හරි අපි කරගෙන ඉඳී නම්බර් සිස්ටම්ස් පාඩම මම හිතන්නේ මම මේ ඉන්ට්‍රෝ එකක් අරන් ආවා ඔයාලට. අපි එහෙනම් අද කෙලින්ම ගණන් හදන්න යමු. ඊට කලින් මතක් කරන්න තියෙනවා මේ නම්බර් සිස්ටම්ස් කියන පාඩම ඒ කියන්නේ ගොඩාක් අය හිතන් ඉන්නවනේ අර අමාරු ගණන් පාඩමක් කියලා. එහෙම නෑ. ඇත්තට මේක ගොඩාක් ලේසි. ඇත්තට මේක ඇති දෙයක් නෑ මේ පාඩමේ. මේ එහෙන සිම්පල් පාඩමක් මේක. සිම්පල් කියන්නේ ඔයාලට කරගන්න පුළුවන්. එහෙම කිසිම අවුලක් නෑ. ඕන සාමාන්‍යයෙන් යමක්කමත් තේරෙන එකෙට මේ පාඩම කරගන්න පුළුවන්. එතකොට අනිත් කතන්දරේ තමයි මේ පාඩම මම අර හැමදාම වගේ මේක තියෙන විදිහට තමයි ඔයාලට කරන්නේ. මම ඉගෙන ගත්ත විදිහට තමයි ඔයාලට කරන්නේ. එතකොට මේකේ තියෙන සමහරක් දේවල් ඒ විදිහට මම ඔයාලට උගන්වන්නේ නැහැ. සහ කෙටි ක්‍රම ටිකක් ඔයාලට උගන්වනවා. ඒ වගේම මේ නම්බර් සිස්ටම්ස් කියන පාඩම ඒ කියන්නේ මේකෙන් මම දන්න තරමින් ඔයාලගේ පේපරේ ලොකුවට ඒ කියන්නේ ප්‍රධාන ප්‍රශ්නයක් අහන්නේ නැහැ. හරිද? කියන්නේ කෙලින්ම ලොකු ප්‍රධාන ප්‍රශ්නයක් අහන්නේ නැහැ මේ පාඩමෙන්. හැබැයි මේ නම්බර් සිස්ටම්ස් කියන පාඩම ඔයාලට බැයි නම් මේ පාඩම නැතුව ඔයාලට නෙට්වර්කින් කරන්න කියන්නේ ගණන් හදන්න බෑ. ඊට පස්සේ ලොජික් ගේට් ප්‍රශ්න වලට කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒ වගේ තව ඉස්සරහට එන කොටස් ඔයාලට තේරුම් ගන්න අමාරු වෙනවා මේ පාඩම ඔයාලට හරියට බැරි නම්. හරිද? ඒක නිසා මේක හොඳට ඔලුවට දාගන්න. ඒ කියන්නේ මේකේ අර ගණන් හදන සීන් එක නෙමෙයි ඔයාලා ඔලුවට දාගන්න ඕනේ. කියන්නේ හදලා ප්‍රැක්ටිස් වෙන්න මම කියන්නේ මේක වෙන හැටි ඔලුවට දාගන්න. දැන් මට වුණත් මේවා ගොඩාක් වේගෙන් පට්ට ස්පීඩ් එකෙන් හදන්න බෑ. හරිද? මොකද මම නිතර මේවා හදන්නේ නැහනේ. හැබැයි ඔයාලා මේ කියලා දුන්නාට පස්සේ ඒවා ටිකක් ඔය මේ දැන් අද හොඳට පුළුවන් වෙයි. තව සති දෙකකට විතර පස්සේ ඔයාලට ආයෙ නිකන් පොඩි නිකන් හිතෙන නිකන් ගානක් කන්වර්ට් කරලා බලන්න. අන්න එහෙම හදලා ප්‍රැක්ටිස් වෙන්න. එහෙම නැත්නම් ඔයාලට මේක අමතක වෙනවා. සහ මේක හැබැයි ඔයාලගේ ඔළුවට ගියොත් ඔයාලට ඕන වෙලාවක මේක හදා ගන්න පුළුවන්. හරිද? එතකොට මං හිතන්නේ මේ මං කලින් ඔයාලට මේ පාඩම සම්බන්ධයෙන් නිකන් දුන්නා පොඩි අර අදහසක් දුන්නා කෙලින්ම පටන් ගන්න නැතුව. හරි. ඕක තමයි මතක් කරන්න තියෙන්නේ. channel එක subscribe කරලා එකතු වෙන්න. දැන් කලින් වීඩියෝ එකට සාපේක්ෂව මේකේ මම ටිකක් වෙනස් ඇති. හරිද? කතා කරන විදිහ අනම්මනම් හැමදේම අපහු පොඩි කාලයක් යනවා ට්‍රැක් එකට එන්න. හරිද? මාස 6කින් විතර මෙහෙම ක්ලාස් එකක් කරේ නෑනේ. එතකොට අපි ඉස්සෙල්ලාම ඔයාලට මම මේකේ මේ ෂෝට් කට් එක කෙලින්ම කියලා දීලා ඉන්නම්. ෂෝට් කට් එක කියන්නේ මේ අර කොහොමද කියන්නේ හදන්න නැතුව උත්තර ටික ගන්න විදිහ මං කියලා දීලා ඉන්නම්. ඔයාලා මේක ප්‍රැක්ටිස් කරනකොට ඒ කියන්නේ ඔයාලා ගෙදරදී මේ ගණන් ටිකක් හදලා පුරුදු වෙනකොට ඔයාලා හරි වැරදි බලා ගන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න ඔයාලට පුළුවන්. හරිද? ක්‍රම තුනක් මං ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි ක්‍රමය තමයි මේක පෙන්වන්න නම් මට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න සිද්ධ වෙනවා. පළවෙනි ක්‍රමය තමයි දැන් ඉස්සලාම මේ ටික කියලා දෙනවා කියලා එහෙම හිතන්න එපා. මේ ටික ඔයාලා දැනගන්න ඕන. හරිද? මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඔයාලා Google එකට ගිහිල්ලා ගැහුවොත් එහෙම binary to කියලා binary to octal හරි decimal හරි ඕන එකක් ඔයාලා ගැහුවට පස්සේ මෙන්න මෙහෙම වෙබ්සයිට් ගොඩක් එනවා. මෙතනින් මෙන්න මේ එන කැමති වෙබ්සයිට් එකකට ඔයාලා යන්න ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතනින් ඔයාලට බයිනරිද ඩෙසිමල්ද ඔක්ටල්ද හෙක්සාඩෙසිමල්ද ටෙක්ස් එකක්ද ඕන එකක් තෝරන්න පුළුවන්. අපි ඩෙසිමල් කියලා ගමුකෝ. ඩෙසිමල් ටු බයිනරි. හරිද? එතකොට ඔන්න ඔයාලට ඩෙසිමල් නම්බර් එක අපි හිතමු 10 කියලා. දැන් මේක කන්වර්ට් කරාම බයිනරි වලින් 10යි 10යි 1.1.1 කියලා උත්තරයක් එන්න ඕන. ඔන්න ඔයාලට පේන ඇති උත්තරේ එනවා. පැහැදිලිද? මේක ඕන නම් ඔක්ටල් කරන්නත් පුළුවන්. හරිද? ඔය විදිහට ඔයාලට කරන්න පුළුවන්. පැහැදිලිද? මේක ක්‍රමයක්. දෙවෙනි එක තමයි ඔයාලට පුළුවන් ChatGPT පාවිච්චි කරන්න. ChatGPT එකට ගිහිල්ලා ඔයාලට අහන්න පුළුවන් convert අපි ගමු කලින් උදාහරණෙම ගමුකෝ 10 to binary කියලා ගහන්න. ඔයාලට ඕන එක මෙතන ගහන්න. ගහපුවාම මෙයා උත්තරයක් දෙනවා. ඔයාලට මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට මේකේ මෙන්න මේ විදිහට ස්ටෙප්ස් ටිකත් එක්ක ඕනනම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම උත්තරය ගන්නත් පුළුවන්. හරිද? හරි. ඔය තමයි දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි ඔයාලට පුළුවන් කැල්කියුලේටර් එකක් පාවිච්චි කරන්න. හරිද? විභාගයට මං හිතන්නේ කැල් එකක් ගෙනියන්න දෙනවා කියලා. හැබැයි ඔයාලා ගෙදරදී
ප්‍රැක්ටිස් වෙනකොට ඔයාලට මේවා කියන්නේ මේවා දැනගෙන ඉන්න. හරිද? නිකන් අර නිකන් ඕඩේ වගේ ඉන්නේ නැතුව මේවා දැනගෙන ඉන්න. හරිද? හැබැයි මේවා මත්තෙම යැපෙන්න එපා. හරිද? ඔයාලට පුළුවන් මේ වගේ මේ සයන්ටිෆික් කැල් එකක් පාවිච්චි කරන්න. මේ වගේ කැල්ලයක් ඔයාලා ගන්න. ඒ කියන්නේ දැන් මේක නම් FX 991 ES Plus කියන කැල් එක. ඔයාලට මේ වගේ කැල්ලයක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕනම සයන්ටිෆික් කැල් එකක මේ ෆන්ක්ෂන්ස් තියෙනවා. හරිද? ඔයාලට ගන්න තියෙන කැල් එක ඉස්සෙල්ලාම ඔන් කරගන්න. ඔන් කරගෙන මේක මෙන්න මෙතන තියෙනවා මෝඩ් කියලා. හරිද? දැන් මේකේ මෙතන තිබ්බට සමහරක් කැල් එක මේ මෝඩ් කියන එක වෙන කොහේ හරි තියෙන්න පුළුවන්. කොහොම හරි මෙන්න මේ මෝඩ් කියන එක ඔබන්න. මේ මෝඩ් කියන එකට ගියාට පස්සේ ඔන්න ඔය විදිහේ ලිස්ට් එකක් ඔයාලට එනවා. මෙතන ඔයාලට පුළුවන් මෙතන බේස් කියලා තියෙන ඔයාලට පේනවද? 4 වෙනි එක. දරුන්න 4 ඔබනවා. හරිද? සයන්ටිෆික් කැල් එකක් පාවිච්චි කරන් දන්නව නේද? මේකේ සිම්පලි කියලා දුන්නොත් එහෙම මේකේ උඩම තියෙන shift කියලා එකකුයි alpha කියලා එකකුයි කහ පාට වගේ බටන් එකකුයි රෝස පාට වගේ බටන් එකකුයි. එතකොට ඔයාලා මේ shift කියන එක ඔබලා ලැබුවොත් එහෙම මෙන්න මේ කහ පාටින් තියෙන ඒවා ටික වැඩ කරනවා. එතකොට මේ alpha කියන එක ඔබලා ලැබුවොත් එහෙම මෙන්න මේ දම් පාටින් ද රෝස පාටින්ද මන්ද මෙන්න මේ තියෙන්නේ. ඒ බටන් ටික වැඩ කරනවා. හරිද? ඊට පස්සේ නිකම්ම ලැබුවොත් එහෙම මේ අංකේ උඩ ලියලා තියෙන එක වැඩ කරනවා. හරිද? ඔන්න මේක බවුවට පස්සේ ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නේ මෙතන ඩෙසිමල් කියලා තියෙනවා. උදාහරණයකට අපි ගමු අර කලින් අත උදාහරණයක් ගමු. ඔන්න මම 10 කියලා මෙතන ගහනවා. හරිද? ඔන්න 10 කියලා ගහනවා. ගහුවාට පස්සේ මෙතෙන්ට 10 කියලා යනවා. ඊළඟට මම මෙන්න මේ සමාන ලකුණ ඔබනවා. හරිද? මෙතන තියෙන සමාන ලකුණ ඔබනවා. ඔබවහම ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. ඒක මෙතනට යනවා. ඊට පස්සේ මෙතන බලන්න ඩෙසිමල් ඊට පස්සේ හෙක්ස් කියලා තියෙනවා. බයිනරි තියෙනවා ඔක්ටල් තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට බටන් 4ක් තියෙනවා. මෙතනින් ඔයාලට ඕන එක දැන් බයිනරි කරනවා නම් බයිනරි ඔබන්න. ඔන්න බයිනරි වලින් 1.1.0 කියලා උත්තරය ආවා. ඊට පස්සේ ඔක්ටල් නම් එහෙමයි, හෙක්ස් නම් එහෙමයි. ඔය විදිහට කන්වර්ට් කරගන්න පුළුවන්. හරිද? එතකොට මේවා එකතු කරන්න අඩු කරන්න එව්වත් පුළුවන් මට මතක හැටියට මේකෙන්. හරිද? එතකොට ඔයාලා හෙක්සඩෙසිමල් වගේ නම්බර් එකක් ටයිප් කරනකොට දැන් හෙක්ස් වල අපි ඉගෙන ගන්නවා A ඉඳන් F යනකම් A B C D E F කියන අකුරුත් අපි පාවිච්චි වෙනවා. හරිද? ඔයාලා දැන් දන්නවනේ ඒක. එතකොට ඒව ටයිප් කරන්න කොහොමද මේකේ? ඔයාලා හොඳට බලන්න මෙන්න මෙතන අර මං කියලා දුන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති A B C D E F කියලා තියෙනවා රෝස පාටින් දම් පාටින්ද මන්ද කොහොම හරි. අන්න ඒව බලන්න නම් එතකොට ඔයාලා දෙන්න මෙන්න මෙතන ඇල්ෆා එක ඔබන්න. ඔබලා අපි ගමුකෝ A කියන එක. ඔබවුවොත් එහෙම ඔන්න බලන්න A අකුර ටයිප් වෙනවා. එතකොට B එක ඕනනම් ඇල්ෆා එක ඔබලා B එක ඔබන්න. ඔන්න ඔය විදිහට ඔයාලට මේවා ඔබලා කැල් එකක් පාවිච්චි කරලා කන්වර්ට් කරන්න පුළුවන්. එතකොට එහෙමත් පුළුවන්. හරිද? හරි. මම ඒ ඔයාලට තවත් එක ක්‍රමයක් පෙන්නුවේ. එතකොට මෙව මැත්තේ යැපෙන්න එපා. හැබැයි ඔයාලා මෙහෙමත් පුළුවන් කියලා දැනගෙන ඉන්න. හරිද? පැහැදිලිද? පාඩමට යන්න කලින් ওই ටික කිව්වේ මට අතරමැද්දේ නැත්තම් ඕවා කියන්න අමතක වෙන නිසා. හරිද? හරි. එතකොට අපි දැන් පාඩමට යමු. ඉස්සෙල්ලාම ලියා ගන්න අපි තව එකක් ඔයාලට කියන්න තියෙනවා මේ නම්බර් සිස්ටම්ස් වල දැන් ඔයාලා ඉගෙන ගන්න මොනවද? බයිනරි නේද? බේස් එක 2ක් වුණ. ඊට පස්සේ බේස් එක 8ක් වුණ 16ක් වුණ සහ 10ක් වුණනේ. බයිනරි ඔක්ටල් ඊට පස්සේ ඩෙසිමල් සහ හෙක්සාඩෙසිමල් කියන හතරනේ ඔයාලා ඉගෙන ගන්නේ. හැබැයි මේ හතර විතරක් නෙමෙයි තියෙන්නේ. ඔයාලට ඕන තරම් තියෙනවා. හරිද? එක්සැම්පල්ස් දැන් මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට කියන්නේ බේස් එක දැන් මේ දෙකක්නේ. ඇයි දෙකේ ඉඳන් 8ට යන අතර වෙන සංඛ්‍යා නැද්ද මේ? බේස් එක 3, 4, 5, 6, 7 ඕන තරම් තියෙනවා. හරිද? ඔය විදිහට ඔයාලට ඕන තරම් ඒවා තියෙනවා. හැබැයි ඔය හැම එකක්ම අපිට වැඩක් නැහැ. හරිද? අපිට මේ ටික දැනගත්තා නම් ඇති. පැහැදිලිද? හරි. තාම පාඩමට ගියේ නෑ. හැබැයි යන්න කලින් ඉතින් ඔයාලට මේ ඉන්ට්‍රස්ටිං ඔයාලා නිකන් දැනගත යුතුයි කියලා මට හිතෙන දේවල් ටික තමයි මම මේ කියන්නේ. හරිද? ඇත්තටම මේ පාඩමේ මහා ලොකුවට ඇති දෙයක් නෑ. ඊළඟට ඒකත් මම ඔයාලට chat GPT එකෙන් පෙන්නන්නම්. මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් මම ඔයාලට. එතකොට බලා ගන්න. මේ ලයිටින් වල පොඩි
අවුලක් තියෙනවා නම් කියන්න. මොකද මේක ලයිට් එක මම ඔෆ් කරලා තියෙන්නේ. අර මගේ මූණ සුදු වෙන එක නෑ. හරිද? මේ බලන්නකෝ. ඔන්න මම දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඔයාලට පෙන්නන්නම්. ඔයාලා chat GPT එකෙන් වගේ ඇහුවොත් එහෙම අපි ගමුකෝ බේස් 1 2 3 4 5 ඔය වගේ බේස් උනේව ගැන අපි ඇහුවොත් එහෙම ඔයාලට පේනවා ඇති දෙකට වැඩි ඒවා තියෙන්න පුළුවන්. මේ බලන්නකෝ. බේස් 1 2 3 4 5 ඔය විදිහට මේක කන්ටිනියු වෙනවා. හරිද? හරි. ඒකත් ඔයාලා දැනගෙන ඉන්න. ෆෝන් එක පොඩ්ඩක් ඇදෙලානේ. ඕකේ. හරි. අපි එහෙනම් පාඩමට යමු. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්නමු දන්න එකෙන් පටන් ගමු. හරිද? ඩෙසිමල් නම්බර් සිස්ටම් එක ඔයාලා දන්නවනේ. දශමයේ සංඛ්‍යා පද්ධතිය. ඒක නිසා අපි ඒකෙන් පටන් ගමු. හරිද? අපි මොකද්ද කරන්න යන්නේ? ඩෙසිමල් එහෙම නැත්නම් දශමය අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන එක අපි කන්වර්ට් කරන්න යනවා බයිනරි ඔක්ටල් හෙක්සාඩෙසිමල් කියන සිස්ටම්ස් වලට කන්වර්ට් කරන හැටි තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. හරිද? එතකොට ඔයාලට මම එකින් එකට වෙනම මාතෘකා දෙන්නේ නැහැ. දශමයේ සංඛ්‍යා, ද්විමේ සංඛ්‍යා බවට පරිවර්තනය, දශමයේ සංඛ්‍යා අෂ්ටමයේ සංඛ්‍යා බවට පරිවර්තනය, දශමයේ සංඛ්‍යා ෂඩ්දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය. එහෙම කියලා එකින් එකට මම දෙන්නේ නැහැ. හරිද? ඔයාට දෙන ඕනම ඩෙසිමල් නම්බර් එකක් එහෙම නැත්නම් දශමයේ සංඛ්‍යාවක් ඔයාට කන්වර්ට් කරන්න නම් කරන්න තියෙන්නේ ඒ අදාළ එකෙන් බෙදාගෙන යන්න. හරිද? මොකක්ද ඒ කිව්වේ? උදාහරණයකට අපි කලින් අත උදාහරණයක් ගන්නකො 10 කියන එක. සහ ඔයාලට මෙහෙම සංඛ්‍යාවක් දුන්නාම මෙතනින් මෙන්න මෙහෙම බේස් එක 10යි කියලා නැත්තම් 10යි හරි මොකක් හරි නැත්තම් ඔයාලා දැනගන්න ඒ තියෙන ඩෙසිමල් වලින්. හරිද? අපි සාමාන්‍යයෙන් ඩෙසිමල් වලින් දෙනකොට බේස් එක දාන්නේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් ඒකනේ පාවිච්චි කරන්නේ. ඒක නිසා. එතකොට ඩෙසිමල් එකක් බයිනරි කරනවා නම් ඔයාලා කොහොමද කරන්නේ මේ? 10 කියන එක දෙකෙන් බෙදනවා. 10ට දෙකේ ඒවා 5යි ඉතුරු නැහැ. 5 දෙකෙන් බෙදෙනවා. 5ට දෙකේ ඒවා 2යි. දෙවරක් දෙක 4යි. ඉතුරු 1යි. දෙකට දෙකේ ඒවා 1යි. ඉතුරු නැහැ. දැන් මේකට ඉඳන් උඩට ලියනවා. හරිද? බලන්න. 1 බිංදුව 1 බිංදුව. හරිද? ඔන්න අපි මේක බයිනරි වලට කන්වර්ට් කරා. හරිද? ඔච්චරයි. හරිද? ඔච්චරයි තියෙන්නේ. ඊළඟට ඔන්න දැන් ඩෙසිමල් එකක් බයිනරි වලට කන්වර්ට් කරන්න හැටි ඔයාලට පුළුවන්. හරිද? සිම්පල් නේ. ඔයාලට දෙන ඕනම ඩෙසිමල් දශමයේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදාගෙන යන්න. හරිද? දැන් තව ටිකකින් මම උගන්වනවා මෙහෙම බෙදන්න නැතුව ඔයාලට ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන් ක්‍රමයක්. ඊට කලින් සාමාන්‍ය සම්මත එහෙමත් නැත්නම් කොහොමද කියන්නේ? නෝමල් වලට උගන්වන ක්‍රමය තමයි ඕක. හරිද? හැබැයි මේකේ මම ගැටලුවක් දකිනවා. ඒ තමයි හිතන්න ඔයාලට මේ 10 වගේ පොඩි සංඛ්‍යාවක් නැතුව නිකන් ලොකු ගාණක් දුන්නා කියලා. ඒක එතකොට ඔයාලා බෙදාගෙන ගොඩාක් යන්න වෙනවා. හරිද? හැබැයි උත්තරේ ෂුවර්. පැහැදිලිද? මොකද දෙකෙන් බෙදන්න ඕන කෙනෙක්ට පුළුවන්නේ. එතකොට අන්තිමට යට ඉඳන් උඩට ලියන්න තමයි තියෙන්නේ. හරිද? අපි ප්‍රැක්ටිස් වෙන්න ගණන් ටිකක් හදමු. ඊට කලින් කැමති අය පොඩි නෝට් එකක් දාගන්න මේ කතා කරන ගමන් අද මං අතරමැද්දෙන් නෝට් දෙන්නේ නැහැ. හරිද? ඊළඟට අපි බලමු මේකම ඔක්ටල් වලට නැත්නම් අෂ්ටමය වලට කන්වර්ට් කරන හැටි. මම ඒක වෙන පාටකින් ලියන්නම්. ඔක්ටල්. හරිද? නැත්නම් මම මේක දෙකට බෙදන්නම්කෝ. බෙදලා මම ලියන්නම් මේක ඔක්ටල් වලට කන්වර්ට් කරන්න කොහොමද මේ 10 කියන එක සිම්පල් නේ. දැන් බයිනරි කරන්න දෙකෙන් බෙදුවා නම් ඔක්ටල් කරන්න කීයෙන්ද බෙදන්න ඕන? 8න් නේද? ඉස්සරලයි 8න් බෙදන්න. හරිද? 10ට 8 ඒවා 1යි 8 වරක් 1 8යි ඉතුරු 2යි. හරිද? දැන් 1 ආයෙ බෙදෙන්නේ නැහනේ. එතකොට මේකත් මෙහෙම යට ඉඳන් උඩට ලියන්න තියෙන්නේ 1යි 2යි කියලා මෙතන 8 කියලා දාන්න. හරිද? මෙතන 2 කියලා දැම්මා වගේ අතන 8 කියලා දාන්න. පැහැදිලිද? හරි. ඔය දෙක ලියා ගන්නකො. කියන්නේ නිකන් පොඩ්ඩක් අර
එන ස්ටෙප්ස් ටික හරිද නිකන් ලියා ගන්න වෙන විදිහ හරිද හරි දැන් අපි මේක හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරමු එහෙනම් තමයි ෂඩ් දශමය හරිද මම මේ ටික මකන්නම් නිල් පෑනට තින්ත වැඩි වෙලානේ කවන්නේ කාලයක් ලිව්වේ නැහනේ පෑනේ ඒ හින්දා තින්ත ඔක්කොම බහැලා තියෙන පල්ලෙහාට මේකත් මම මකලා දාන්නම් හරි ඊළඟට 10 කියන සංඛ්‍යාව අපි හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරමු ඔන්න දැන් ඔයාට යම්කිසි මොලයක් තියෙනවා දැන් කොහොමද මේක හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරන්නේ සිම්පල් 16න් බෙදන්න හරිද 10ට 16ව කීයක් තියනවද 10ට 16ව නැහැනේ 10ට 16ව නැහැ එතකොට මොකද කරන්නේ අපි ඉතුරු එකයි කියලා ලියන්න හරිද එතකොට ඉස්සරහින් බිංදු කීයක් තිබ්බද ඉතින් වැඩක් නැහැනේ එතකොට උත්තරේ කීයද 10 නේද 10නේ එතකොට කොහොමද අපි ලියන්නේ මෙහෙම කොහොමද ලියන්නේ මෙහෙම ලියන්න බෑ මේක වැරදි කොහොමද අපි ලියන්නේ අපි කතා කරා හෙක්සාඩෙසිමල් වලදී 10 11 12 13 14 15 කියන සංඛ්‍යා අපි පෙන්නනවා කියලා A B C D E F කියන ඒ වගේ. එතකොට අපි මේක පෙන්වන්නේ කොහමද? මෙන්න මෙහෙමනේ. නිකම්ම A අකුර ලියලා 16 කියලා දාන්න. මේක තමයි උත්තරේ. හරිද? පැහැදිලිද? ඔන්න දැන් ඔයාලට හරිද? දැන් අර මං කලින් කිව්වේ දැන් මේ කොටස ඔයාලට නෑ. හරිද? මේක තේරුම් නැත්නම් ඔලුවට දාගන්න එපා. තේරෙන්නේ නැති වෙන්න නම් බෑ. ඉතින් සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට තේරෙන්න ඕන. දැන් ඔයාලට මං කිව්වොත් එහෙම 10 කියන සංඛ්‍යාව දැන් බයිනරි කරන්න 2කින් බෙදුවා. ඔක්ටල් කරන්න 8ෙන් බෙදුවා. හෙක්සාඩෙසිමල් කරන්න 16ෙන් බෙදුවා. මං ඔයාලට කියනවා මේක දැන් බයිනරි ඔක්ටල් හෙක්සාඩෙසිමල් වගේ අර 3 පාදේ 4 පාදේ 5 පාදේ ඒවටත් නම් ටිකක් තිබ්බා. හරිද? අපි ගමුකෝ මේක මං ඔයාලට කිව්වොත් එහෙම 6 පාදෙන් ලියන්න කියලා. කොහොමද ලියන්නේ? සිම්පල් නේද මේක 6ෙන් බෙදුවා 10ට 6 ඒවා කීයද 6 වරක් එක 6යි ඉතුරු 4යි 6 ඔන්න හරිද එතකොට මේ 6 පාදේ හරිය මෙහෙම ඔයාලට නෑ හරිද හැබැයි ඔයාලට සංඛ්‍යාවක් දීලා මොන එකෙන් ඇහුවත් දැන් ඔන්න ඩෙසිමල් වලින් දුන්නොත් කරන හැටි දන්නවා හරිද හරි ඊළඟට අපි ප්‍රැක්ටිස් වෙන්න පොඩි ගණන් ටිකක් හදමු හරිද සිම්පල් දැක්කද හරි සරලයි දැන් අපි කතා කරානේ ඩෙසිමල් තියනවා කියලා අපි කතා කරා ඊට පස්සේ බයිනරි කියලා කතා කරා ඔක්ටල් තියනවා කියලා අපි කතා කරා හෙක්සාඩෙසිමල් කියලා කතා කරා එතකොට මේ එකින් එක අතර පරිවර්තන කරන හැටි තමයි අපි ඉගෙන ගන්න මුලින්ම හරිද දැන් ඔන්න ඩෙසිමල් එකක් බයිනරි කරන්න ඔක්ටල් කරන්න සහ හෙක්සාඩෙසිමල් කරන්න ඔයාලට පුළුවන් දැන් බලන්නකො පාඩමෙන් සෑහෙන දුරට ඉවරයිනේ චූටි දෙයක් නේ තිබ්බේ අර ලොකුවට හිතන්න එපා හරිද මේක ඇති දෙයක් නැහැ හරිද දැන් අපි පොඩි ගණන් ටිකක් හදමු හරිද මේ සංඛ්‍යා අතරේ සම්බන්ධයක් තියෙනවා හරිද දැන් හෙක්සාඩෙසිමල් එකක් ඩෙසිමල් කරන්න හෙක්සාඩෙසිමල් බයිනරි කරන්න ඔක්ටල් ඩෙසිමල් කරන්න ඒව අපි තව ටිකකින් කරමු හරිද කලබල වෙන්න එපා ඉස්සෙල්ලා දැන් ඔන්න පළවෙනි කෝල ඔලුවට දාගන්න ඇති හරිද සිම්පල්නේ ඕනම සංඛ්‍යාවක් ඩෙසිමල් වලින් දුන්නොත් මේ ඕනම පාදයකට හරවන්න දැන් ඔයාලා දන්නවා හරිද අපි ගණන් 5ක් විතර හදමු හරිද ගණන් 5ක් විතර හදලා ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් තව ටිකක් ඉන්ටරෙස්ටිං විදිහට මේක ඔයාලා ඔලුවට දාන්න හරිද try කරලා බලන්න මේ කියන දේවල් තේරුම් ගන්න හැබැයි හොඳ අවධානයෙන් අහන් ඉන්න මට කියන්න අමතකුණා මේ ඔයාලා ෆෝන් එකකින් නම් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම do not disturb mode එක on කරගන්න ඔයාලා කම්පියුටර් එකකින් නම් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම ෆෝන් එක ඔෆ් කරලා පැත්තකින් තියාගන්න සහ ගොඩක් ළමයි ඇත්තටම මේ මං
ක්ලාසස් අරන් එන්න නැති ටිකෙත් මේ හොයලා බලලා මැසේජ් දාලා කමෙන්ට් කරලා එහෙම තිබ්බා. ඉතින් thank you යාලට. මොකක්ද මං කියන්නේ මොකක් හරි. හරිද? anyway ඔහොම තමයි වෙන්නේ. හරිද? දැන් අපි ගණන් පහක් හදමු. හරිද? මං ඔයාලට දෙන්නම් ගණන් ටිකක්. අපි මේකේ තියෙන ගණන් ටිකක් ගමුද? මේකේ තිබ්බ ගණන්. අපි ගමු. නෑ ඒකේ තියෙන්නේ ඕනේ නෑ. 25 12 19 64 හරිද? පහක් ඕනේ. ඔය හතර හදන්නකෝ. ඔය හතර දීලා තියෙන ඩෙසිමල් වලින් හරිද? ඩෙසිමල් වලින් දීලා තියෙන්නේ. මේ හතර ඔයා දැන් මේක නම් බයිනරි කරා, ඔක්ටල් කරා, හෙක්සඩෙසිමල් කරා. බයිනරි කරා, ඔක්ටල් කරා, හෙක්සඩෙසිමල් කරා. ඔන්න ඔහම කන්වර්ට් කරන්න බලන්න. ඉස්සෙල්ලා ගණන් ටික ලියා ගන්න. ගණන් ටික ලියාගෙන කන්වර්ට් කරන්න පටන් ගන්න. වීඩියෝ එක පෝස්ට් කරන්න ඕනේ නැහැ. හැමම කන්වර්ට් කරන්න පටන් ගන්න. ඊට පස්සේ අපි බලමු හරි වැරදි. හරිද? මටත් වරදින්න පුළුවන්. ඉතින් හරිද? මම තියා නිකන් අර හැමදේම දන්න කෙනෙක් නෙමෙයිනේ. මට වැරදුනොත් කමෙන්ට් එකක් දාලා ඒක නිවැරදි කරන්න. හරිද? එතකොට මම ඒ කමෙන්ට් එක පින් කරන්න. හරිද? හදන්න බලන්න. විනාඩි කිහිපයක් දෙන්නම්. පොඩි ගණන් හතරක් තියෙන්නේ. හරිද? කොහොමද හදන්නේ? මතක නැද්ද? මතක නැති වෙන්න නම් බෑ. ඉතින් එච්චර මෝඩ වෙන්නේ මේනේ. බයිනරි ගන්න 2කින් බෙදාගෙන යන්න, ඔක්ටල් ගන්න 8කින් බෙදාගෙන යන්න, හෙක්සඩෙසිමල් ගන්න 16කින් බෙදාගෙන යන්න. ඊට පස්සේ යට ඉඳන් උඩට ලියන්න. හෙක්සඩෙසිමල් නම් විශේෂත්වය තමයි 10 11 12 වගේ ඉතුරු වෙන සංඛ්‍යාවොත් එහෙම ඔයාලට තියෙන්නේ ABC කියලා ඉංග්‍රීසි අකුරු ටික දාන්න. එච්චරයි. හරිද? සිම්පල්. හරිද? මේක එහෙම මහා ලොකුට ඔලුවට දාගන්න එපා. හරිද? හරි සරලයි. බලන්න කොච්චර එන සිම්පල්. හරිද? මේක මහා ලොකුට ඔලුවට දාගන්න එපා. අද දවස් ඉවර වෙනකොට ඔයාලට නම්බර් සිස්ටම්ස් කියන පාඩම ගැන හොඳ අදහසක් ඔලුවට යනවා. සහ මේක දැන් ගොඩක් ළමයි අමාරු කියලා හිතන් ඉන්න පාඩම් වලින් එකක් තමයි මේක. හරිද? එහෙම කිසිම දෙයක් අමාරු නෑ. ඉතින් හරියට ඉගෙන ගත්තොත්. හරිනේ. මම හිතනවා ඔයාලා දැන් හදන්න නැති කියලා මේ වෙලාවේ ඇති. හරිද? හරි. අපි ඉස්සෙල්ලාම මේ ටික බයිනරි කරමු. හරිද? කොහොමද බයිනරි කරන්නේ? දෙකෙන් බෙදාගෙන යන්නනේ තියෙන්නේ නේ. හරි. මං ඔයාලට පෙන්වන්න ඕන නිසා දෙකෙන් බෙදන් යන්නම්. අපි ඊළඟට බලමු කෙටි ක්‍රම ටික මේවා හදන්න. හරිද? මේ අතර දින සම්බන්ධ ඉගෙන ගමු. හරි. 25 දෙකෙන් බෙදෙනවා. දේවරත් 12 24යි. ඉතුරු එකක්. දේවරක් 6 12යි ඉතුරු නෑ. දේවරත් 3 6යි ඉතුරු නෑ. දේවරක් 1 2යි ඉතුරු 1යි. 1යි 1යි 0යි 1. හරිද? ඕක තමයි උත්තරේ එන්නේ. අනිවාර්යයෙන්ම මෙතන දාන්න මේක බයිනරි නම් දෙක එහෙම දාන්න. හරිද? එතකොට 1 2 4 8 16. හරි වැරදි බලන්න පුළුවන් වලට 16යි 8යි 1යි එකතු කරලා බලන්න. කීයද? 20යි 24යි. වැරදිද? වැරදි නේද හැදුවා? එම තමයි. හරිද? 25. නෑ නෑ. හරි හරි. 1 2 4 8 16. 16යි 8යි 34යි 1යි 25යි. හරිනේ. මොහොම තමයි එන්නේ. හරිද? මං කොහොමද එහෙම බැලුවේ කියලා ඔයාලට තව ටිකකින් තේරෙයි. එතකොට පළවෙනි එකට එන්නේ උත්තේ.
දෙවෙනි එක අපි බයිනරි කරමු. 12 දෙකෙන් බෙදෙනවා. දෙවරක් 6 12 ඉතුරු නැහැ. දෙවරක් 3 6යි ඉතුරු නැහැ. දෙවරක් 1 2යි ඉතුරු 1යි. 1 1 0 0. හරිද? 1 2 4 8 8යි 4යි 12යි. හරිනේ. 19. 19 ගත්තා. දෙකෙන් බෙදුවා. දෙවරක් 9 18යි ඉතුරු 1ක්. දෙවරක් 4 8යි ඉතුරු 1ක්. දෙවරක් 2 4යි ඉතුරු නැහැ. දෙවරක් 1 2යි ඉතුරු නැහැ. 1යි 0 0 1යි 1. හරිද? 1 2 4 8 16 16යි 3යි 19. ඒකත් හරි. ඊළඟට 64. හරිද? මේ ටික මකන්නම්. මේ ගණන් පහ නම් අනිවාර්යෙන් හැමෝගෙම හරියන්න ඕන. හරිද? මගේ වැරදුනට කමක් නැහැ. ඔයාලගේ හරියන්න ඕන. ඊළඟට 64. 64ට එන්න ඕන. ඔන්න ඔහොම ගානක්. හරිද? 1යි 0 0 0 0 කියලා ඔහොම එන්න ඕන. හරිද? හරි. කොහොමද මම ඒ ගත්තේ කෙලින්ම කියලා ඔයාලට ඉස්සරහට තේරෙයි ඈ. තව චුට්ටකින් ඔයාලටත් මම කියලා දෙනවා. එහෙම එන හැටි. හරිද? ඊළඟට මේ ටික අපි ඔක්ටල් වලට කන්වර්ට් කරමු. හරිද? කොහොමද ඔක්ටල් වලට කන්වර්ට් කරන්නේ? 8ෙන් බෙදන්න. 25 8ෙන් බෙදනවා. හරිද? 25ට 8 ඒවා කීයද? 8 වරක් 3 24යි ඉතුරුයි 1ක්. 31 නේද? බලන්න හරිද කියලා. මම මේවා මේ මාත් ගගහ බලනවා ඈ. දැන් මටත් ඇත්තටම වරදින්න පුළුවන්නේ. ඔව් 31 තමයි එන්නේ. හරිද? ඊළඟට දෙවෙනි එක 12. 12 බෙදෙනවා 8ෙන්. 8 වරක් 1 8යි ඉතුරුයි 4ක්. 1යි 4යි. මේ 14 නෙමෙයි 1යි 4 ඈ. එහෙම 14 එහෙම කියන්න පුරුදු වෙන්න එපා. 1යි 4. මේ 31 නෙමෙයි 3යි 1. හරිද? මං කිව්වට කමක් නැහැ. ඔයාලා කියන්න පුරුදු වෙන්න එපා එහෙම. ඊළඟට 19. 19 බෙදෙනවා ඔක්ටල් කරන්න නිසා 8ෙන්. කීයද එතකොට? 8 වරක් 2 16යි ඉතුරුයි 3ක්. හරිද? 64 බෙදෙනවා 8ෙන්. 8 වරක් 8 64යි ඉතුරු නැහැ. 8 වරක් 1 8යි ඉතුරු නැහැ. 1යි 0.2. හරිද? ඔන්න ඔහමයි ඔක්ටල් වලට කන්වර්ට් කරන්නේ. ඊළඟට හෙක්සාඩෙසිමල්. හෙක්සාඩෙසිමල් වලට ඊළඟට කන්වර්ට් කරන්න තියෙන්නේ. කොහොමද හෙක්ස් වලට කන්වර්ට් කරන්නේ? 16න් බෙදලා. 25 බෙදෙනවා 16න්. කීයද? 16 වරක් 1 16යි. 25න් 16ක් ගියාම 9යිද? 1යි 9යිද ආවේ? බලන්න උත්තරේ හරිද කියලා. ඔව් නේ 1යි 9යි. ඊළඟට 12. 12 බෙදෙනවා 16න්. 12ට 16 වන්නේ නැහැ. ඒ කියන්නේ 12මයි එන්නේ. නේද? 12 කියලා අපිට කෙලින්ම ඩිරෙක්ට්ලි ලියන්න බෑ. 10 කියලා අපි A වලින් ලියනවා. 11 කියලා B වලින් ලියනවා. 12 කියලා C වලින් ලියනවා. එතකොට උත්තරේ ඔන්න ඕක. හරිද? 19 බෙදෙනවා 16න්. 16 වරක් 1 16යි ඉතුරුයි 3ක්. ඔන්න උත්තරේ. 64. 64 බෙදෙනවා 16න්. 16 වරක් 4 නේද? 16යි 16යි 32යි. 16 වරක් 4 නේ 64. 4යි ඉතුරු නෑ. එතකොට 4යි බිංදුව. හරිද? හරි. ඔන්න අපි ගණන් ටිකක් හැදුවා. හරිද? ඔය ඉතින් ඕකම නැවත නැවත නිකන් අර රිපීට් කර කර එහෙම දෙන්න ඕනේ නෑනේ නේද? ඔය ගණන් හතර ඇති ඇත්තටම. ඔයාලට ඉතින් දැන් ඕන්නම් ඉතින් කැමති ගානක් ලියාගෙන කන්වර්ට් කර කර බලන්න. හරිද? හරි වැරදි බලා ගන්නත් පුළුවන් මං කියලා දුන්නා. එක්ක chat GPT ගහන්න. එහෙම නැත්නම් අර කන්වර්ටර් එක ගහලා බලන්න. එහෙම නැත්නම් කැල්ලයක් තියෙනවා නම් කැල්ලකින් ගහන්න. කැමති විදිහට කන්වර්ට් කරගෙන ප්‍රැක්ටිස් වෙන්න. හරිද? ප්‍රැක්ටිස් වෙන එක ඔයාගේ අතේ තියෙන්නේ. දැන් ඔන්න ඕනම ඩෙසිමල් නම්බරයක් දුන්නාම ඕනම එකකට කන්වර්ට් කරන්න ඔයා දන්නවා. ඊළඟට දැන් අපි බලමු අර බයිනරි එක. ටිකක් විශේෂයිනේ. නේද? කොහොමද අපි මේ බයිනරි වලට කන්වර්ට් කරේ අර එකපාරට බලලා. ඔයාලා එකේ ඉඳලා හරිද? එකේ ඉඳලා 16ට යනකම්. හරිද? එකේ ඉඳලා 16ට යනකම්
පල්ලෙහාට දැන් වම් පැත්තෙන් ලියා ගන්න. හරිද? 1 2 3 4 5 ඔන්නෝම ලියා ගන්න 16ට යනකම්. මගේ දැන් මෙතනින් පල්ලෙහා ලියන්න ඉඩ නැහැ. 16ට යනකම් ලියා ගන්නකො. හරිද? 1 ඉඳන් 16ට යනකම්. ලියාගෙන පොඩි වගුවක් වගේ ගහගත්තත් කමන්නේ. ලියාගෙන ඉවරලා මේක ඉස්සරහින්. හරිද? ඒකට අදාළ බයිනරි ද්විමයාගය ලියන්න. හරිද? හරිද? ඔන්න මම නම් ලිව්වා. හරිද? ඔක ඔන්නම ලියන්න. මේක බලන් ලියන්න එපා. බෙද බෙද අරන් හරි කොහොම හරි ලියන්න. හරිද? ලියලා දැන් ඔයාලා බලන්න මේව එක පේලියට ලියන්න. හරිද? මෙන්න මෙහෙම මේ පේලි ටික මම ඔන්නෝම වෙන් කරනවා. හරිද? දැන් ඔයාලා ඉස්කෝලේ හරි මොකක් හරි ඉගෙන ගත්තා නම් මම මේ කරන කතන්දරය මොකක්ද කියලා ඔයාලට තේරෙනවා. හරිද? ඊට එහෙම පොඩ්ඩක් ඇදයි ඒ වෙච්චර ගණන් ගන්න එපා. මෙහෙම ගත්තාම බලන්න ඔයාලට මේකේ රටාවක් පේනවද? ඔයාලට මේ රටාව තව හොඳට පේන්න ඕන හින්දා මම මේ වගේ ඉස්සරහට බිඳු දාගන්නම්. ඉස්සරහට ඉතින් බිඳු කොච්චර දැම්මත් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. ඔන්න මං ඉස්සරහට බිඳු දැම්මා. හරිද? ඔව්. හරිනේ. හරි. දැන් මේක බලපුවහම ඔයාලට මොකද්ද පේන්නේ? බලන්න මේ මේ දකුණු පැත්තේ කෙළවරේම තීරුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව. ඔහොම තමයි යන්නේ. හරිද? ඊළඟ එක බලන්නකෝ. ඊළඟ එක යනවා 0.2 1 2 0.2 1 2 හරිද? ඊළඟ එක යනවා 0.4 1 4 0.4 1 4 ඔහොම පල්ලෙහාට යනවා. ඊළඟ එක 0.8 1 8යි. ඔහොම තමයි පල්ලෙහාට යන්නේ. හරිද? හරි. ඒක දැන් ඔන්න ඔයාලට තේරෙන්න ඕන. දැන් මේකම මට පුළුවන් නේද? දැන් මං අර එකින් එක ලියපු එක මම මෙහෙම ලිව්වොත් බලන්න උත්තරේ එනවද කියලා. මම බිඳුවත් මෙතන උඩින් දාගන්නම්. හරිද? බිඳුව දාගත්තට ඉතින් වෙනසක් නැහැනේ. බිඳුවට එන්නේ ඉතින් බිඳුමනේ. කොහොමද එන්නේ? බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 කොහොමද දාගෙන යනවා. හරිද? ඊට පස්සේ මම 0.2 1 2 0.2 1 2 ඔහොම දාගෙන යනවා. ඊළඟට 0.4යි 1 4යි 0.4යි 1 4යි ඊළඟට 0.8යි 1 8යි හරිද? පල්ලෙහා අන්තිම ටික ඕනේ නැහැ. ඔන්න ඔහොම මං පල්ලෙහාට මට ඕන තරම් ලියන් ගිය හැකි. එතකොට මෙතනින් තව එහා පැත්තට දානවා නම් කොහොමද? 0.16යි 1.16යි 0.32යි 1.32යි හැම දිගටම පල්ලෙහාට යනවා. බලන්න මේ තියෙන්නේ කීයද? ඩෙසිමල් වලින් බිඳුව. මේ තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9 10 මේ දැක්කද? 11 12 13 දැක්කද ආපු හැටි? රටාවක් වගේ තියෙනවා. එතකොට ඔයාලා ඉස්සරහට ඔයාලට සත්‍යතා වගු අඳින්න වෙනකොට ඔයාලා ඔළුවේ තියාගන්න මෙහෙම හැදෙන හැටි. හැබැයි ඔයාලට ලේසියෙන්ම ටක් ගාලා ඔයාලට වගුව හිතන්නකො මෙන්න මෙහෙම ඔයාලට අඳින්න තිබ්බා කියලා. ඔන්න ඔහම අඳින්න තියෙනවා ABC කියලා තුනක් තියෙනවා. හරිද? ටක් ගාලා දැන් ඉන්පුට් 3යි නම් අවුට්පුට් කීයද? මේ 2 3 වෙනි බලය 8යි.
හරිද? මේවා තේරෙන්නේ නැත්නම් වැඩි හිතන්න එපා. ඔයාලට ඉස්සරහට මේවා තේරෙනවා. හරිද? ඉස්සරහට ඔයාලට ලස්සන දෙනවා. එතනදි කිව්වේ මේක තමයි කියලා තේරෙනවා. හරිද? දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යිනේ. එතකොට මේක එකිනෙකට වෙනස් කම්බිනේෂන්ස් 8යි තියෙන්නේ. හරිද? 0.1 0.1 0.1 0.1 0.2යි 1 2යි 0.2යි 1 2යි 0.4යි 1 4යි. ඔච්චරයි. බලන්නකො මේ තියෙන්නේ ඩෙසිමල් වලින් 1 3 7. දැක්කද? ඔන්න දැන් ඒක ආව හැටි ඔයාලට තේරෙනවා. හරිද? දැන් ඔන්න මේක අතර තියෙන සම්බන්ධතාවය චුට්ටක් ඔයාලගේ ඔලුවට ගිහින් තියෙනවා. හරිද? හොඳටම තාම පැහැදිලි නැතුව ඇති මේක පළවෙනි පාර්ට් නම් දකින්නේ. හැබැයි පොඩ්ඩක් ඔයාලගේ ඔලුවට අදහසක් යන්නේ නැති මෙහෙම එක්කුත් තියනවා නේද කියලා. හරිද? මේ විදිහට ඔයාලට ඕන තරම් සංඛ්‍යා ලියලා බලන්න පල්ලෙහාට දැන් මම 13ට විතර යනකම් ලිව්වේ. ඔයාලට ඕන නම් 18 යනකම් වුණත් ලිය බලන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට මේ අතර තියෙන සම්බන්ධය හොඳටම පැහැදිලි වෙනවා. දැන් මම මෙහෙම කරනවා. මෙන්න මෙහෙම සංඛ්‍යාවක් මම ඔයාලට දුන්නොත් 1.1.1.1.1.1 ඔන්න ඔය වගේ සංඛ්‍යාවක් මම ඔයාලට දුන්නොත් මෙච්චර දිග එකක් නැතුව පොඩි එකක් ගමුකෝ. හරිද? මෙන්න මෙහෙම සංඛ්‍යාවක් මම ඔයාලට දුන්නොත් බයිනරි වලින් මේකේ අපි දන්නවා ඩෙසිමල් වලින් අපි ගමුකෝ 34 කියන සංඛ්‍යාව අපි ගත්තොත් එහෙම මේ තියෙන කීයද? එක ස්ථානේ. එහෙම කියලා දන්නවනේ ඉගෙනගෙන තියෙනවනේ නේද? එතකොට මේ තියෙන 1, මේ තියෙන 10, මේ තියෙන 100. කොහොමද යන්නේ? 100 වරක් 5 500යි, 10 වරක් 3 30යි, 4 වරක් 1 4යි. 534. හැදලා තියෙන්නේ එහෙමනේ. ඒ වගේ තමයි බයිනරි වලදී මේ උඩින් තියෙන්නේ කොහොමද මේ? 1 2 4 8 16 32 64 ඔහොම ඉස්සරහට යනවා. හරිද? ඔක්ටල් වලදී මම ඔක්ටල් නම්බර් එකක් දුන්නොත් ඔයාලට 3 1 2 වගේ එකක් ඔක්ටල් වලින් දුන්නොත් එහෙම එතකොට මෙතන තියෙන කීයද? 1 8 ඊට පස්සේ මෙතන තියෙන කීයද? 64. හරිද? ඔන්න ඔහොම ඉස්සරහට යනවා. පැහැදිලිද? ඔක්ටල් එක මම දැම්ම ගන්න තියෙනම් එතකොට පැටලෙනවා. හරිද? බයිනරි එක විතරක් ඔලුවට දාගන්නකො. ඔන්න ඔහම තියෙනවා. හරිද? දැන් මෙහෙම සම්බන්ධයකුත් තියනවා කියලා ඔන්න ඔයාලට පැහැදිලි. හරිද? දැන් අපි මේවා ඉතුරු කන්වර්ෂන්ස් ටික බලමු. ඊට පස්සේ ඔයාලට තේරෙයි මොකද්ද මම දැන් ඔය කිව්ව දේ කියලා. අපි දැන් බයිනරි එකක් ඩෙසිමල් වලට කන්වර්ට් කරමු. හරිද? අපි සුපුරුදු උදාහරණයක් ගමු. මෙන්න මේක. ඔයාලා උත්තරේ දන්නවා 10 කියලා තමයි එන්න ඕන ඩෙසිමල් වලට මේ බයිනරි එක කන්වර්ට් කරාම. කොහොමද අපි බයිනරි එකක් ඩෙසිමල් වලට කන්වර්ට් කරන්නේ? සාමාන්‍ය අර දෙකෙන් බෙදන් යනවා වගේ ඔයාලට කියලා දෙන ක්‍රමය තමයි මෙන්න මෙහෙම. මේක දෙකේ බිඳුවෙනි බලය. අර මං කලින් කියලා දුන්නේ. මේක දෙකේ පළවෙනි බලය. මේක දෙකේ දෙවෙනි බලය. මේක දෙකේ තුන්වෙනි බලය. තව මෙහෙට තිබ්බනම් දෙකේ හතරවෙනි බලය, දෙකේ පස්වෙනි බලය, දෙකේ හයවෙනි බලය ඔහොම ඉස්සරහට යනවා. දැන් මෙතන 4යි තියෙන්නේ. ඒක නිසා අපි මෙච්චරයි ගන්නෙ. හරිද? ඔයාලා දන්නවා ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය කියන්නේ 1යි. දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ මේ 2 වැඩි කිරීම 2. කීයද? 4යි. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. කීයද? 2 වරක් 2 4යි. 4 වරක් 2 8යි. 8යි. හරිද? දැන් බලන්න මම අර කලින් කියපු කතන්දරේ නේද මෙතන මේ පල්ලෙහාට එන්නේ මේ 1 2 4 8 16 32 64 128 256 512 ඔහොමනේ පල්ලෙහාට දිගටම යන්නේ. හරිද? දැන් මේක පළවෙනි පාර ඔයාලට දැන් දැක්කනම් ඔයාලට එහෙම වෙයි. හැබැයි ඔයාලා තව ගණන් චුට්ටක් හදලා ප්‍රැක්ටිස් වුණාම දැන් අර මං කිව්වා වගේ ඔයාලා ගොළුවට එනවා. 1 2 4 8 16 32 ඔහොම ඉස්සරහට එනවා. ඔළුවට එනවා. හරිද? එතකොට
මෙතන කීයක් තියනවද මේ? බිඳුවයි. නේද? මෙතන බිඳුවනේ තියෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ මේ? දෙකේ බිඳුවනි බලය එකයි. ඒ වගේ ඒවා බිඳුවයි තියෙන්නේ. ඒ වගේ ඒවා බිඳුවයි තියෙන්නේ. හරිද? දෙකේ පළවෙනි බලය දෙකයි. ඒ වගේ ඒවා එකක් තියෙනවා මෙතන. මෙතනත් බිඳුවයි. මෙතනත් එකයි. හරිද? පැහැදිලිද? ওই විදිහට ඕන තරම් ඉස්සරහට තියෙන්න පුළුවන්. ඊළඟට එක්වරක් බිඳුව බිඳුවයි දෙවරක් එක දෙකයි හතරවරක් බිඳුව බිඳුවයි අටවරක් එක 8යි ඔහොම ඔයාලට ගන්න පුළුවන්. හරිද? දැන් මේක ඩෙසිමල් කරන්න ඔයාලට මොකද්ද කරන්න තියෙන්නේ? මේ ටික එකතු කරන්න මේ 8යි මේ ටික එකතු කරාම කීයද 8යි 2යි 10යිනේ. ඔන්න ඩෙසිමල් වලින් ඔයාලට උත්තරයක් ගන්න පුළුවන්. දැක්කද බයිනරි එකක් ඩෙසිමල් කරන්න හැටි. හරිද? ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. හරිද? ටිකක් වෙලා යනවා. පියවර ගොඩක් තියෙනවා. උත්තරේ ෂුවර් හැබැයි. ඔහොම තමයි එන්නේ. හරිද? දැන් අර ඔය අපි මොකද්ද කරලා තියෙන්නේ? ඔය අපි කරලා තියෙන්නේ මෙහෙම 10 කියලා අරන් මේක දෙකෙන් බෙදාගෙන ගියානේ 5 10යි ඉතුරු නෑ ඔහොම කියලා බෙදන් ගිහිල්ලා අන්තිමට ලිව්වනේ ඔහොම. අන්න ඒක අනිත් පැත්තට තමයි මේ කරලා තියෙන්නේ. හරිද? තේරෙනවද? හරි. දැන් ඔයාලට ඕනම බයිනරි නම්බර් එකක් දුන්නොත් ඕනම ද්විමේ සංඛ්‍යාවක් දුන්නොත් ඒක ඩෙසිමල් වලට කන්වර්ට් කරන හැටි ඔයා දන්නවා. හරිද? දැන් ඔන්න ඔයාලට මං එක ගානක් දෙනවා. ඒ ගාන හදන්න. හරිද? මං ඔයාලට දෙන ගාන තමයි බයිනරි ගානක් දෙනවා. ඒක කන්වර්ට් කරන්න. හරිද? මෙන්න මේක තමයි ඔයාලට දෙන ගාන. ඔන්න ඕක ඩෙසිමල් වලට මට කන්වර්ට් කරලා දෙන්න. හරිද? ඕක ඩෙසිමල් වලට කන්වර්ට් කරන්න අර විදිහට දෙකේ බිඳුවෙනි බලය පළවෙනි බලය දෙවෙනි බලය ඔහොම කියලා දාලා වැඩි කරලා එකතු කරලා උත්තරේ ගන්න. හරිද? ඔය තියෙන කීයද? මම ඔයාලට උත්තරේ කියන්නම්. මේ තියෙන්නේ 63. ඩෙසිමල් වලින් 63 තමයි තියෙන්නේ. ඔයාලා හදපුවම අන්තිමට 63 එනවාද කියලා බලන්න එකතු කරාම. හරිද? හරි. මම ඒක ඔයාලට පෙන්නන්නම්. හරිද? දැන් ඔන්න ඔයාලා මේක මෙහෙම ඊතල දදා එකතු කරලා හදන්නකො. තව චුට්ටි වෙලාවක් දෙන්නම්. දැන් ඔන්න ඔයාලා මම හිතන්නේ අර සාමාන්‍යයෙන් ඉස්කෝලේදී එහෙම නැත්නම් ක්ලාස් එකේදී ඔයාලා ඉගෙන ගන්නේ ඔය මං දැන් ඔය කියන ක්‍රම. හරිද? දෙකෙන් බෙදාගෙන යන ඒවා, අටෙන් බෙදාගෙන යන ඒවා එහෙම ඉගෙන ගන්නවා. ඊට අමතරව අර වැඩි කරනවා. පළවෙනි බලය එහෙම දදා වැඩි කරලා ගන්නවා. ඒ ටික තමයි ඔයාලා ඉගෙන ගන්න. හැබැයි තව ටිකකින් බලන්න ඔයාලට මේ වගේ එකක් දුන්නාම හරිද? මේ වගේ එකක් දුන්න ගමන් මේ තියෙන 63. අන්න එහෙම කියන්න පුළුවන් වෙනවා. තව චුට්ටක් මේ ක්ලාස් එකත් එක්ක ඔයාලා ඉන්නකොට. හරිද? තාම විනාඩි 45නේ ගිහින් තියෙන්නේ. ඉන්නකොට තව පැයක් දෙකක් විතර. හරිද? බලන්නකෝ ඔයා එන මට්ටම ඔයාටත් හිතා ගන්න බැරි වෙයි. හරිද? අපි මේ හිමීට යන්නේ. හරිද? හැබැයි දැන් මේවා මම මෙහෙම ටික ඔයාලට කරන් යන්නේ නැතුව එකපාරට කියලා දුන්නොත් ඔයාලට තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම මෙහෙන සිම්පල්. හරිද? මේක ඇති දෙයක් නැහැ නේ. මේක නිකන් පුරාණ රටාවක් වගේනේ බලන්නකෝ 2.0 2.1 2.2 කියලා හැම දැම්මා. ඊට පස්සේ තියනවා නම් වැඩි කරා. එහෙම කරලා ගත්තා. හරිද? අරන් එකතු කරලා උත්තරය දාන්නනේ තියෙන්නේ. හරිද? දැන් අපි උත්තරේ ගමුද? මම මෙහෙම ඊතල දදා ලියන්නේ නැහැ. හරිද? අර ඔයාලා කරන්න මං කියලා දුන්න විදිහට මං ඊතල දදා ලියන්නේ නැහැ. මං ඒ වෙනුවට මෙහෙම කරනවා. මේ බලන්නකෝ. 1 2 4 8 16 32 කියලා මං උඩින් ලියා ගන්නවා. හරිද? 32 එකයි 16 එකයි 8 එකයි 4 එකයි 2 එකයි 1 එකයි කියලා තියෙනවා. මම දැන් මේ ටික එතකොට එකතු කරනවා. එකතු කරපුවාම මට එනවා
63 කියන උත්තරේ. හරිද? මොකද්ද මේ කතන්දරේ? මොකද්ද මේ කෙටි ක්‍රම සීන් එක මේ? මේ බලන්නකො මේ. දැන් 64 කියන ද්විමේය සංඛ්‍යාව. හරිද? අපි ඉස්සෙල්ලා අර කන්වර්ට් කරේ. කොහොමද අපිට ආවේ? 1 2 4 8 16 32 64. දැන් ඔයාලා දන්නවා මේ ඩොට් වල වැලියුස් ටික නේ. අපි කීයද ගත්තේ? 64. 64ට 1 දැම්මා. අනිත් ඔක්කොටම බිංදුව දාන්න. හරිද? දැක්කද? ඔයාලට ඕන නම් මේක කන්වර්ට් කරලා බලන්න. 1 2 4 8 16 32 64 නේ. මේ තියෙන්නේ 64. එතකොට 64 ඒවා 1යි. එතකොට අනිත් හැම එකක්ම බිංදුවෙන් වැඩි කරාම බිංදුවනේ. එතකොට 64ක් එක 64යි. ඔන්න 64 කියන එක ඔයාලට ගන්න පුළුවන්. එතකොට 63 කියන එක ගන්න කිව්වොත් එහෙම 63 ගන්න කොහොමද මේ? 63 කියන්නේ 64ට වඩා එකක් අඩුයි නේද? 63 කියන්නේ 64ට වඩා එකක් අඩුයි. එහෙනම් මේ ඔක්කොටම එක දාන්න. මේ තියෙන 63. හරිද? එතකොට 32 කියන්නේ කීයද? 32 කියන ඩෙසිමල් එක බයිනරි කරන්න කිව්වොත් එහෙම කොහොමද කරන්නේ මේ? 1 2 4 8 16 32. 32ට 1 දැම්මා. අනිත් ඔක්කොම බිංදුව දැම්මා. මේ තියෙන්නේ 32. ඕනනම් කන්වර්ට් කරලා බලන්න. හරිද? මම කියනවා 31. 31 බයිනරි කරන්න කිව්වොත් එහෙම කොහොමද කරන්නේ මේ? ඔන්න 31. හරිද? තේරුණාද? දැන් සාමාන්‍යයෙන් අර 1 2 4 8 කියලා අපි හදන ඒවා තියෙන්නේ. ඒව ඔයාලට කන්වර්ට් කරන්න පුළුවන් නේද? මෙහෙම මේ බලන්නකො මේ. 1 කියන්නේ කොහොමද නිකම් ඉතින් ඔන්න 1. හරිද? බයිනරි වලින් ඈ. 2 කියන එක කොහොමද කරන්නේ මේ? 1 2 නේ. ඔන්න 2. 4 කියන එක කොහොමද කරන්නේ මේ? 1 2 4. දැක්කද? 3 කියන එක කොහොමද කරන්නේ එතකොට? 3 කියන්නේ 4ට වඩා එකක් අඩුයිනේ. ඒ කියන්නේ මේක නේද? මේ බලන්නකො මේ 1 මේ 2 2 1 එකතු වුනහම 3යි. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් ලියනවනේ නේ. 1 ඉඳන් 10ට මම ඔයාලට ලියන්න කිව්වොත් ඔයාලට ලියන්න පුළුවන් මෙහෙම 1 2 3 4 ඔහොම 10ට යනකම් ඔයාලට ලියන්න පුළුවන්. ඒ විදිහටම try කරන්න දැන් බයිනරි වලින් ලියන්න. මේ 1 2 3 මේ 2 1යි 3යි 4 ඊළඟට 4යි 1යි 5යි. හරිද? 6 4යි 2යි 7 ඔන්න ඔහොම ලියන් යන්න පුළුවන්. 8 කියපුවහම එතකොට මෙතෙන්ට තව එකක් එනවා. හරිද? ඔන්න දැන් සෑහෙන දුරට මේක වගේ ඔලුවට ගිහින් තියෙන්නේ. දැන් ඔයාලට මෙහෙම කරද්දී පැටලෙනවා නම් හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ බෙදාගෙන යන්න. හරිද? ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඔයාලා නෙට්වර්කින් ගණන් එහෙම හදනකොට ඔයාලට මේවා කරලා ප්‍රැක්ටිස් වුණාම ටක් ගාලා ගාන දැක්ක ගමන් ඔයාලගේ ඔලුවට උත්තරේ එනවා. හරිද? නිකන් හිතන්නකෝ මෙහෙම. ඔයාලට මම කියනවා 133 නෑ 130 131 ගමුකෝ 131 කියන සංඛ්‍යාව බයිනරි වලට කන්වර්ට් කරන්න කියලා මම ඔයාලට කියනවා. දැන් කොහොමද කරන්නේ මේ 1 2 4 8 16 32 64 128ට එකක් දාගන්න. හරිද? 131න් 128ක් ගියාම කීයද? මේ 131න් 128ක් අඩු කරනවා. කීයද? 3යි නිතුරු. 3 කියන එක අපි පෙන්වන්නේ කොහොමද මේ? 2යි 1යි. එහෙමනේ අපි 3 කියන එක පෙන්වන්නේ. ඉතුරු ඔක්කොටම බිංදු දාගන්න. ඔන්න මේ කීයක් තියෙන්නේ? 131. කැමති නම් කන්වර්ට් කරලා බලන්න මේ. 1 2 4ක් නෑ 8ක් නෑ 16ක් නෑ 32ක් නෑ 64ක් නෑ 128 තියෙනවා. 128යි 2යි 130යි 1යි 131යි. දැක්කද කන්වර්ට් කරපු හැටි? තව ගානක් දෙන්නම්කෝ. තව ඩෙසිමල් එකක් දෙන්නම් කන්වර්ට් කරන්න. දැන් බෙද බෙද දඟලන්න එපා. බෙද බෙද දඟලන්න එපා.
අඩු කිරීමත් ඔයාලගේ ඔළුවෙන් හදන්න පුළුවන් නම් එහෙම හදන්න. ඩෙසිමල් එක දිහා බලලා බයිනරි එක ලියන්න. හරිද? ඔයාලට දෙන ගාන තමයි 513 කියන ඩෙසිමල් එක බයිනරි වලට කන්වර්ට් කරන්න. හරිද? ඕම වෙලාව ඇති ඈ. හරිද? ඔච්චරයි යන්න වෙලාව. කොහොමද කරන්නේ මේ? 1 2 4 8 16 32 64 128 256 512. හරිද? 512යි. තව කීයක් මදිද? එකක් මදිනේ. ඒක මෙතනින් දාගන්න. ඉතුරු ඔක්කොට බිඳු දාගන්න. හරිද? දැන් ඔයාලට මේක බෙද ගියා නම් ඔච්චර බෙදන්නද? හරිද? නිකන් හිතන්න 513 බෙදනවා දෙකෙන්. හරිද? දේවරත් දෙක 4යි. එකක් ඉතුරුයි. දේවරක් පහ 10යි. එකක් ඉතුරුයි. 13 දේවරක් 6 12යි. ඉතුරුයි එකක්. 256ට දේවරක් එක 2යි. ඔහොම කොච්චර බෙදයි යන්නද? හරිද? මෙන්න උත්තරේ. දැක්කද ගත්ත හැටි? හරි. තව ගණන් දෙකක් දෙන්නම්. ඊළඟ එක මට කියලා දෙන්න අමතක වුණානේ වලට. අර 63 අරහනේ මං කියලා දුන්නානේ. එකක් අඩුයි නම්. දැන් 512 කියන එක අපි ගන්නෙ කොහොමද? එහෙම නැත්නම් අපි ගමුකෝ 60 නෑ 128 කියන එක ගන්නෙ කොහොමද? 128 කියන එක අපි ලියන්නේ මෙහෙමනේ. 1 2 4 8 16 32 64 128. ඔන්න 128. හරිද? ඒතර 127 කියලා මං ඔයාලට දුන්නොත් කොහොමද ඔයාලා ලියන්නේ? 128ට වඩා එකක් අඩුයි. ඒ කියන්නේ මේක නෑ ඉතුරු ඔක්කොම එක වෙනවා. ඔන්න 127. හරිද? දැන් ඉතින් ඔයාලට ඕන ගාණක් හරිද? බයිනරි වලට කන්වර්ට් කරන්න පුළුවන්. අපි ගමු 153 මේක තමයි අන්තිම ගාණ ඈ. 153 අපි හැදුවද නෑනේ. 153 කියන එක කන්වර්ට් කරන්න බයිනරි වලට. ඊට පස්සේ අපි ආයෙ ඩෙසිමල් බයිනරි වලට කන්වර්ට් කරන්නේ කැමති තරමක් ඔයාලට ගෙදරදී හදලා පුරුදු වෙන්න පුළුවන්. දැන් ඉතින් ඕන තරම් කන්වර්ට් කරහැයි. හරිද? හරි. මේ සිස්ටම් එකට කන්වර්ට් කරන හැටි ඔයාලා කලින් දැනන් ඉදියාද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. හරිද? මේක සාමාන්‍යයෙන් ගොඩක් අය කියලා දෙන්නේ නැහැ. අර සර් වැඩ වගේ ඔළුවෙන් හදනවා. හැබැයි ළමයින්ට කියන්නේ බෙදාගෙන යන්න කියලා. හරිද? එහෙම ඉන්න කට්ටියත් ඉන්නවා. හරි. 153 කොහොමද කන්වර්ට් කරන්නේ මේ? 1 2 4 දැන් මං කියවනේ නේද 1 2 4 8 කියන එක අර මුලදී තිබ්බට පස්සේ වගේ ඔලුවට යනවා කියලා. දැන් ඔන්න ඔලුවට යන්න ඕන. හරිද? මේ 1 2 4 8 16 32 64 128. ඇයි මම 256 කියලා තිතක් තියන්නේ නැත්තේ? වැඩක් නැහැ තියලා 512 කියලා තියලා වැඩක් තියනවද මේ 153නේ මට ඕන. එතකොට 153ට ගන්න පුළුවන් උඩරිම එකනේ 128 කියන්නේ. එතකොට ඔන්න මම 128ට එනකන් ගත්තා. අරගෙන ඒකට 1 කියලා දාගන්නවා. 153න් 128ක් ඔන්න මම දැන් පෙන්නලා තියෙන්නේ. හරිද? මට තව කොච්චරක් පෙන්වන්න තියෙනවද මේ? 153න් 128ක් ගියාම කීයද? කීයද? 153න් 128ක් ගියාම ඔයාලා හදන්න ඕන. හරිද? මම නෙමෙයි මේවා හදන්න ඕන. හදන්නකෝ ඔයාලා ඉස්සෙල්ලා උත්තරේ ගන්නකෝ. කී දෙන්නේ 25 නේ? 25න් ඉතුරු. ඒ 25 දැන් මේකේ පෙන්වන්නේ කොහොමද? ඒ 25 පෙන්වද්දි මෝඩයා වගේ එකයි. දැන් මෙතෙන්ට එක දානවා. හරි තව 24යි පෙන්වන්න ඕනේ. මෙතෙන්ටත් එකක් දානවා. තව 22යි පෙන්වන්න ඕනේ. එහෙම හදන්නේ නැහැ. වැඩි පැත්තේ නම් තමයි මේක හදන් යන්නේ. හරිද? 25 කියන එක පෙන්වන්නේ කොහොමද මේ? 1 2 4 8 16 32 ගන්න පුළුවන්ද? බෑනේ. 25ට වඩා වැඩි. කියන්නේ 16 තමයි ගන්න වෙන්නේ නේ. ඔන්න ගියාම කීයද? 9යි නේද? 25න් 16ක් ගියාම 9යි. ඒතකොට 9 කියන එක අපි පෙන්වන්නේ කොහොමද? 9 කියන එක අපිට පෙන්වන්න පුළුවන් මෙහෙම මේ 1 2 4 8 8 දා ගන්නවා. තව එකයි මදි. ඒක අපි මෙතනින් ගන්නවා. අරන් මේ අතරමැද්දට බින්දු ටික ගන්නට දා ගන්නවා. මේ ඔන්න දැන් මේ තියෙන්නේ
153 කියන ඩෙසිමල් එක බයිනරි කරාම එන උත්තරේ. හරිද? ඔය විදිහේ ගණන් ටිකක් හදලා ප්‍රැක්ටිස් වෙන්න. එතකොට ඕනම ඩෙසිමල් එකක් අර බෙද නගන්න නැතුව බයිනරි වලට කන්වර්ට් කරන්න පුළුවන්. එතකොට මේ අඩු කිරීමත් ඔයාලට මම නම් මෙහෙම ලියා ගන්නවා ගොඩක් වෙලාවට මට පැටලෙන හින්දා ඔයාලට සුපිරියට ගණන් පුළුවන් නම් මේකත් ඔළුවෙන්ම හදලා මේක ටක් ගාලා ලියන්න පුළුවන්. හරිද? එතකොට අර 64 32 16 8 ඔය වගේ ඒවා බොහොම හදන්න කිසිම දෙයක් නැහැ නේ කෙලින්ම දාගෙන යන්න තියෙන්නේ. හරිද? හරි. ඔන්න දැන් ඕනම ඩෙසිමල් එකක් දුන්නාම මේක බයිනරි කරන්න ඔයාලා දන්නවා. දැන් අපි බලමු බයිනරි එකක් ඩෙසිමල් කරන්න. දැන් මම ඔයාලට කියලා දුන්නා අර කෙටි ක්‍රමය නේද? 2 බිඳුවෙනි බලය 2 පළවෙනි බලය ඔහම. දැන් මෙන්න මේක. මේකයි මේකයි. ඔන්න ඔය ගණන් තුන. හරිද? මට ඩෙසිමල් වලට කන්වර්ට් කරලා දෙන්න. මම පළවෙනි එක කරලා පෙන්නන්නම්. හරිද? ඒ විදිහට ඉතුරු දෙක හදන්න. කොහොමද මේ? 1 2 4 8 16 නේ තියෙන්නේ. 8 තියනවද මෙතන නෑනේ බිඳුවනේ. ඒ කියන්නේ එක නෑ. 16යි 4යි 20යි 20යි 2යි 22යි 1යි 23යි. ඔය විදිහට මේ දෙක කන්වර්ට් කරන්න. හරිද? හරි. මං හිතනවා හරි ඇති කියලා. බලමු මේ. එක තියනවද නෑ. ආයෙ එතන ලියා ගන්න ඕනේ නෑ. හරිද? ලියාගත්තොත් පැටලෙනවා ඔයාලට. ඒතර ඒකත් එකතු වුණොත් එහෙම වැරදිලා 2 4 නෑ 8 තියනවා 16 තියනවා. 16යි 8යි කීයද? 24යි. 24යි 2යි 26යි. හරිද? හරිනේ. මේක 1 4 32 32යි 4යි 36යි 36යි 1යි 37යි. සිම්පල් නේ. ඇති දෙයක් නෑ. හරිද? බලන්නකෝ ඒ කියන්නේ කෙන අමාරු දෙයක්ද මේක? අර 2 බිඳුවෙනි බලය 2 පළවෙනි බලය කියලා දදා වැඩි කර කර එහෙම යන්න ඕනේ නෑ. මෙහෙම ශනික හැදුව හැකි වාට. හරිද? දැන් මේ වගේ එකක් දැක්කොත් මෙහෙම හදන්න පුළුවන්. දැන් ඔන්න ඔයාලට මං කිව්වොත් එහෙම මෙහෙම ඔය වගේ එකක් දුන්නොත් කන්වර්ට් කරන්න කියලා. දැන් දැක්ක ගමන් ඔයාලා දුන්නා මේ තියෙන 10 මේ තියෙන කීයද? 8යි 2යි 10යි මේ තියෙන 11 මේ තියෙන්නේ 32යි 8යි 40යි 43. දැක්කද? ටක් ගාලා කන්වර්ට් කරන්න පුළුවන් දැන්. හරි. ඔන්න දැන් අපි මේ පාඩමේ තව කොටසක් ඉවරයි. නේද? අපි දැන් ඕනම බයිනරි එකක් ඩෙසිමල් කරන්න දන්නවා. හරිද? දැන් ඔක්ටල් එකක් ඩෙසිමල් කරන්න කලින් හෙක්සාඩෙසිමල් එකක් ඩෙසිමල් කරන්න කලින් අපි බලමු කොහොමද බයිනරි එකක් ඔක්ටල් කරන්නේ. බයිනරි එකක් හෙක්සාඩෙසිමල් කරන්න කියලා අපි බලමු. හරිද? මේ දෙක අතරේ ලස්සන සම්බන්ධයක් තියෙනවා. හරිද? සම්බන්ධතා හැමතැනම. මේ බලන්නකො. ඔන්න දැන් බයිනරි එකක් ගන්නවා. ඔහම ගන්නවා. හරිද? ඔයාලට මතකද ඔක්ටල් වලදී අපි කතා කරා තියෙන්න පුළුවන් පරාසය. හරිද? 0 1 2 3 4 5 6 7 8 තියෙන්න පුළුවන්ද? බෑනේ. 8 දාන්න බෑ අපිට බිඳුවෙන් පටන් ගත්ත හින්දා. ඊළඟට හෙක්සාඩෙසිමල් වල අපි කතා කරා කොහොමද තියෙන්නේ? 0 1 2 3 හොම කියා යනවා 9ට යනකම් 10 කියලා අපි ලියන්නේ 10න් පස්සේ ටික අපි ලියන්නේ A B C D E F කියලා. හරිද?
දැන් බලන්න අපි ඉස්සෙල්ලා මේ ඔක්ටල් කොටස ගමුකෝ. මේක ගත්තාම මේ ඔක්ටල් වලින් එන මොකක් ඔයාලා බයිනරි වලට කන්වර්ට් කරත් ඔයාලට උඩරිම ලියන්න පුළුවන් බිට් 3කින් නෙමෙයි. ඔන්න 7, ඔන්න 6, ඔන්න 5, ඔන්න 4, ඔන්න 3, ඔන්න 2, ඔන්න 1, ඔන්න 0. කොහොමද ලියන්න පුළුවන් නේද? බිට් 3කින්නේ ලියන්න පුළුවන්. හරිද? හෙක්සාඩෙසිමල් අමතක කරන්න. එතකොට සිම්පල්. හරිද? ඔයාලා මතක තියාගන්න ඕන මෙච්චරයි. ඕනම බයිනරි එකක් ඔක්ටල් කරන්න නම් කොහොමද කරන්නේ? කඩා ගන්න බිට් 3 ගානේ. හරිද? බිට් 3 ගානේ කඩවුවා. මේක බලන්නකො මේ 1 2 4 4යි 2යි 6යි 1යි 7යි 1 2 4 4යි 2යි 6යි පටල ගන්න එපා. දැන් මේක අපි දෙකට කඩලා මේ තියෙන්නේ ඈ. නැත්තම් මෙතන 1 2 4 8 16 32යි 16යි එකතු කරලා මෙතන ලියන්නේ නැහැ. කඩලා වෙන වෙනම මේ ලියන්නේ. ඔන්න උත්තරේ 67 කියලා 67 නෙමෙයි 6යි 7යි කියලා අටේ පාදයෙන් උත්තරය ගන්න පුළුවන්. ඔන්න ඔහමයි අපි ඕනම බයිනරි එකක් ඔක්ටල් වලට කන්වර්ට් කරන්නේ. හරිද? ටික ටික දැන් මේ ඔක්කොම වලට පුළුවන් වෙනවා. හරිද? හරි. තව මම එක ගානක් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලට ගණන් දෙක තුනක් දෙන්නම්. ඊට පස්සේ ආ ඊට වඩා ඉතින් බොරුවට හදන්න ඕනේ නැහැ. හරි. මේක මට ඔක්ටල් වලට කන්වර්ට් කරන්න සහ මේක ඔක්ටල් වලට කන්වර්ට් කරන්න. හරිද? කොහොමද කරන්නේ? සිම්පල්. මේ 3 ගානේ කැඩුවා 3 ගානේ කැඩුවා 3 ගානේ කැඩුවා. දැන් මෙතන 2යි ඉතුරු. ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ප්‍රශ්නයක් නම් බිඳුවක් දාගන්න. ඒ බිඳුව තිබ්බත් එකයි නැතත් එකයි. හරිද? ඇයි අපි මේ බිට් 3 ගානේ කඩන්නේ? 3 ගානේ කඩන්නේ ඔක්ටල් වල පෙන්වන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 7නේ. 0 1 2 3 4 5 7. ඔච්චරයිනේ. ඉතින් 7 කියන උපරිම එක අපිට පෙන්වන්න යන්නේ මේවා 3යිනේ. ඒක නිසා තමයි මේවා 3 3 කඩාගන්නේ. හරිද? දැන් අපි මේකත් කඩන්නම්කො මම. 3යි 3යි මෙතන ඉස්සරහටත් ඕනේ නැහැ. දැන් මේකින් එක වෙන වෙනම කන්වර්ට් කරන්න මේ. මෙතන තියෙන කීයද? 1 2 4 4යි 2යි 6යි. මෙතනත් 6යි. මෙතන 5යි. මෙතන 3යි. 3යි 5යි 6යි 6යි කියලා අටේ පාදයෙන් උත්තරයක් ගන්න පුළුවන්. මේක බලන්නකෝ. 3යි 7යි 2යි කියලා අටේ පාදයෙන් උත්තරයක් ගන්න පුළුවන්. දැක්කද? හරිද? ඔන්න දැන් ඕනම බයිනරි එකක් ඔක්ටල් කරන්න ඔයාලා දන්නවා. හරිද? ගණන් දෙකක් දෙන්නම් තනියම හදන්න. හදලා ඊට පස්සේ අපි ඒ කොටසත් ඉවරයි. හරිද? ඔන්න ගණන් දෙක පළවෙනි ගාන හදන්නකෝ. ඔය බයිනරි වලින් තියෙනවා ඔක්ටල් කරන්න. හරිද? හරි. කොහොමද කරන්නේ? 3 ගාන කැඩුවා. කඩලා ඉවරලා මෙතන කීයක් තියෙන 3 මෙතන තියෙන කීයද 2 2යි 3යි අටේ පාදේ. මෙතන කීයද 7යි 7යි 1යි. සිම්පල් නේ? ඕනම ද්විමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න ඔන්න ඔහොම. හරිද? හරි. ඔය ඇති. හරිද? ඔළුවට දාගන්න සිස්ටම් එක කොහොමද? 3 ගාන කැඩුවා කන්වර්ට් කරා. හරිනේ. දැන් ඔන්න ඕනම බයිනරි එකක් ඔක්ටල් කරන්න ඔයාලට පුළුවන්. හරිද? දැන් මේකේ අනිත් පැත්ත ඔක්ටල් එකක් බයිනරි කරන්නේ කොහොමද? ඒක කරලා අපි ඊළඟ එකට යන් ඈ. ඔක්ටල් එකක් බයිනරි කරන්නේ කොහොමද මේ? දැන් මෙන්න මෙහෙම ඔක්ටල් එකක් තියෙන්න පුළුවන්ද? අෂ්ටමය සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්ද මෙහෙම? මෙහෙම තියෙන්න බෑ. හරිද? මේක වැරදි.
ඇයි මේක වැරදි? මෙතන 8 තියෙනවා මේ. උඩරිම තියෙන්න පුළුවන් 0ත් 7ත් අතර. එතකොට 8 තියෙන්න බෑ 9 තියෙන්න බෑ නේද? A B C කියලා තියෙන්න බෑ. එහෙනම් ඒව ෂඩ් දශමය හරි දශමය හරි. හරිද? ඒකත් මතක තියාගන්න ඈ. දැන් මේ වගේ එකක් දීලා කන්වර්ට් ඒ කියන්නේ ඔයාලට කන්වර්ට් වෙන්න බෑ මේවා. හරිද? හරි. අපි හදමු ගානක් දෙකක්. අපි මොකද්ද කරගෙන ඉන්නේ ඔක්ටල් එකක් බයිනරි වලට කන්වර්ට් කරන හැටි. මම ඔයාලට කියනවා 7යි 2යි 1 5යි 4යි 3. මෙන්න මේ ඔක්ටල් වලින් තියෙනවා බයිනරි වලට කන්වර්ට් කරන්න කියලා මම ඔයාලට කියනවා. කොහොමද ඔයාලා මේවා කන්වර්ට් කරන්නේ? දැන් ඔන්න අපි කලින් ඉගෙන ගත්ත එක දැක්කනම් ඒක අනිත් පැත්තට කරොත් එහෙම අපිට උත්තරයක් ගන්න පුළුවන් නේද? බලන්න මේ අපි ඉස්සෙල්ලා මොකද කරේ? දුන්න නම්බර එක බිට් 3 ගානේ කඩාගෙන ලිව්වා. දැන් අපි මොකද කරන්නේ? මේක බිට් 3 ගානේ දී ඇරලා ලියනවා. හරිද? ඔන්න බලන්න කොහොමද කරන්නේ කියලා. ඔන්න කරන හැටි බලන්න. මම දැන් මේක කරලා පෙන්නන්නම් ඉස්සෙල්ලාම. 3 කියන එක මම ගන්නවා. 3 කියන එක අපිට කොහොමද ලියන්න පුළුවන්? මේ 2යි 1යි. මේ තියෙන්නේ 3නේ. 4 කියන එක මම ගන්නවා. කොහොමද අපි 4 කියන එක ලියන්නේ? ඔන්න ඔහොම. 5 කියන එක මම ගන්නවා. ඔන්න 5. ඔන්න දැන් මේ ටික එකට ලියන්න. ලියපුවාම ඔන්න අපිට බයිනරි වලින් උත්තරේ ගන්න පුළුවන්. මේක අපි කන්වර්ට් කරලා බලමු. 1 කියන එක අපි කොහොමද ලියන්නේ ඔහොම. 2 කියන එක ඔන්න ඔහොම ලියන්න පුළුවන්. 7 කියන එක ඔන්න ඔහොම ලියන්න පුළුවන්. ලියපුවාම ඔන්න උත්තරේ ගන්න පුළුවන්. දැන් බැරි වෙලා මේ 1 කියන එක කන්වර්ට් කරද්දී 1 කියන්නේ 1යිනේ ඉස්සරහට බිංදු තිබ්බත් 1යි නැතත් 1යි කියලා මෙතන නිකන් මෝඩයා වගේ ඉන්න එපා. බිට් 3කින් ලියන්නේ. එතකොට 1 දාලා ඉස්සරහට බිංදු දෙකක් දාන්න මෙතන 3ක් වෙන්න ඈ. ඒ ගොන් වැඩේ කරන්න එපා. එච්චර මෝඩ වෙන්න එපා. දැන් ඔන්න බයිනරි වලින් උත්තරේ ගත්තා. හරිද? හරි. ගණන් දෙකක් දෙන්න. ඊට පස්සේ ඔක්ටල් ටු බයිනරි කියන කොටසත් ඉවරයි. මේ නිකන් එන්නේ නිකන් රටා සීන් එකක් වගේ තියෙන්නේ. හරිද? අර මහා ලොකු හෙන්න නිකන් ගණන් කතන්දර නෑ. ඉතින් මේ වගේ හරිද බලන්න අපි මෙච්චර ඉගෙනගත් කිසිම දෙයක් තිබ්බද හෙන්න සංකීර්ණ දේවල් නෑනේ. හෙන සිම්පල්. හරිද? මේවා මහා ලොකුට ළමයි හිතනවා. හිතන එක තමයි දින කේස් එක. හරිද? ඔක්ටල් ටු බයිනරිත් හරි ඈ. තව ගණන් දෙයක් දෙන්නම්. ඔන්න වගේ දිග ගණනක් දුන්නොත් බය වෙන්න ඕනද? බය වෙන්න ඕනේ නෑනේ. බය ඉලක්කම් 100ක් දුන්නත් කන්වර්ට් කරන්න පුළුවන්. මේ ඔක්ටල් වලින් තියෙන්නේ කන්වර්ට් කරන්න බයිනරි වලට. හරිද? හරි මං හිතනවා ඔයාලා දැන් කන්වර්ට් කරන්න ඇති කියලා. හරි. අපි උත්තර බලමු. 4 කියන එක කොහොමද කන්වර්ට් කරන්නේ? 1 කියන එක කොහොම? 3 කියන එක කොහොම? මේ ඉස්සරහට ඉතින් මේ එන බිංදුව ඕනේ නැහැ. හරිද? මෙතනින් එහාට ඉතින් බිංදු 100ක් දැම්මත් වැඩක් නැහැනේ. ඒක නිසා එතනින් ඉස්සරහා එන ටික අත්‍යවශ්‍ය නැහැ. කැමති නම් බිංදුවක් දාන්න. හරිද? ඔන්න මේක කන්වර්ට් කරාම එන උත්තරේ. මේකට එන්නේ කොහොමද මේ? 1 3 5 7 සෝරි මෙතන 9 නෑ. 9 තියෙන්න බෑනේ. ඔහොම තමයි එන්නේ. හරිද? හරි. ඔන්න ඒ කොටස ඉවරයි. ඔක්ටල් ටු බයිනරි. chapter close. හරිද? easy. ඊළඟට අපි කරමු binary to x. හරිද? binary number එකක් තියෙනවා. මේක දිග ලොකු නම්බරයක්.
හෙක්සාඩෙසිමල් වලට මං කියනවා ඔයාලට කන්වර්ට් කරන්න කියලා. දැන් හෙක්සාඩෙසිමල් වලදී තියෙන්න පුළුවන් උපරිම සංඛ්‍යාව කීයද? F නේද? F නේ තියෙන්න පුළුවන්. ඔක්ටල් වල 7 තිබ්බා වගේ හෙක්සාඩෙසිමල් වල තියෙන්න පුළුවන් F. F කියන්නේ කීයද? A කියන්නේ 10 නම්, B කියන්නේ 11 නම්, C කියන්නේ 12 නම්, D කියන්නේ 13 නම්, E කියන්නේ 14 නම්, F කියන්නේ 15. F කියන්නේ 15. මට 15 කියන එක බයිනරි වලට කන්වර්ට් කරලා පෙන්නන්න. 15 කියන ඩෙසිමල් එක බයිනරි වලට කන්වර්ට් කරන්න. දැන් ඔයාලා දන්නවා හරිද? කොහොමද කරන්නේ මේ? 1 2 4 8 16 ගන්න පුළුවන්ද? 16 අරන් වැඩක් නැහැ. 15 නේ තියෙන්නේ. එතකොට 15 කියන්නේ 16ට වඩා එකක් අඩුයිනේ. ඒ කියන්නේ මේ හතරටම එක දානවා. ඔහොම නෙන්නේ. ඒ කියන්නේ හෙක්සාඩෙසිමල් වල තියෙන උපරිම එක පෙන්වන්න අපිට ඕන කීයක්ද? බිට් 4ක්. ඔක්ටල් වලදී කොහොමද තිබ්බේ? බිට් 3ක්. හෙක්සාඩෙසිමල් වලදී කොහොමද දෙන්නේ? බිට් 4ක්. එහෙනම් දැන් යම්තාක් දුරට මොලේ තියෙන කෙට්ට තේරෙන්න ඕන කොහොමද අපි මේක කන්වර්ට් කරන්නේ? 4 ගානේ කඩනවා. එච්චරයි හරිද? මේක බිට් 4 ගානේ කඩනවා. ඔන්න කැඩුවා. ඔන්න කැඩුවා. එච්චරයි. දැන් බලන්න කොහොමද කියන්නේ මේ 1 2 4 4යි 1යි 5යි 1 2 4 8 8යි 4යි 12යි 2යි 14යි 1 හරිද? දැන් මීහරක් වගේ 1 14 5 16 ඔන්න ඔහොම ලියන්න එපා මේක වැරදි. ඇයි මේක වැරදි? 14 කියලා ලියන්න පුළුවන්ද? 14 කියලා අපිට ලියන්න බෑ. 14 වෙනුවට අපි ලියන්නේ කොහොමද මේ? A කියන්නේ 10, B C කියන්නේ 12, D කියන්නේ 13, E කියන්නේ 14. එතකොට අපි කොහොමද මේක ලියන්නේ? 1යි E 5 කියලා 16 පාදයෙන් අපිට උත්තරයක් ගන්න පුළුවන්. දැක්කද ගත්ත හැටි? ඔන්න ඔහොමයි. දැන් මං ඔයාලට මෙහෙම කියනවා. හරිද? දැන් වෙන වෙනම ඕනේ නැහැ. මට මේකම ඔක්ටල් වලට කන්වර්ට් කරලා පෙන්නන්නකෝ. මේකම කොහොමද කරන්නේ මේ? බිට් 3 ගානේ කඩනෝනේ. බිට් 3යි. බිට් 3යි. බිට් 3යි. එතකොට මේ 4යි 1යි 5යි 4යි 7යි 7යි 4යි 5යි කියලා 8 පාදෙන් ලියන්න. දැක්කද? මේක 16 පාදෙන් නම් අර විදිහට. 16 පාදෙන් නම් බිට් 4කට කඩනවා. 8 පාදෙන් නම් බිට් 3කට කඩනවා. හරිද? තව එක ගානක් මං හදන්නම්. ඊට පස්සේ ඔයාලට ගණන් දෙකක් දෙන්නම්. ඊට පස්සේ ඒ කොටසත් ඉවරයි. හරිද? මේවා අර මහා ලොකුවට ඔළුවට දාගන්න එපා. හරිද? බලන්න එන පොඩි දේවල්නේ තියෙන්නේ. ඔන්න අපි දැන් ගානක් මං හදන්නම්. හරිද? මේක කොහොමද හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරන්නේ? මම දැන් ෂඩ් දශමය වලට කන්වර්ට් කරන්නේ. බිට් 4 ගානේ කඩනවා. මෙතනින් කැඩුවා. මෙතනින් කැඩුවා. දැන් මෙතන 3යිනේ. ප්‍රශ්නයක් නැහැ. හරිද? මෙතන ඉස්සරහා ඕන තරම් බිඳු දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මේක ලියනවා 3යි 1 2 4 8නේ 8යි 2යි 10යි 1යි 11යි මෙතන කොහොමද තියෙන්නේ 1 2 4 8 8යි 2යි 10යි මෙතන කොහොමද තියෙන්නේ 7 7යි 10යි 11යි දැන් කොහොමද අපි මේක ලියන්නේ මේ 7 කියන එක ප්‍රශ්නයක් නෑ අපිට එහෙමම ලියන්න පුළුවන් 10 කියන එක වෙනුවට අපි ලියන්නේ A අකුර 11 කියන එක වෙනුවට අපි ලියනවා B අකුර කියලා 16 පාදයෙන් අපිට උත්තරේ ගන්න පුළුවන් දැක්කද හරි දැන් මම ඔයාලට ගණන් දෙකක් දෙන්නම් දීලි වෙලා අපි බලමු ඊළඟ කොටසට යමු. මේවා නිකන් එන ලේසි නේද? මේ නම්බර් සිස්ටම්ස් කියන පාඩම හරිද? දැන් අපි කැම්පස් එකේ මේ සෙමෙස්ටර් එක නෙමේ කලින් එකක් නෙමේ ඊට කලින් සෙමෙස්ටර් එකේ අපි ඉගෙන ගත්තා discrete mathematics කියලා මොඩියුල් එකක්. discrete mathematics කියන්නේ මේ නම්බර් සිස්ටම්ස් වල මව් විෂය. හරිද? හරි. එතකොට ඔයාලට මම දෙන්නම් මෙහෙම.
හරිද? මේ දැන් අපි කියමු ලොකු ලොකු ගණන් හදන්න. හරිද? චූටි ඒවත් නෙමෙයි. ලොකු ලොකු ගණන් හදන්න. හරිද? දැන් නිකන් හිතන්න මෙහෙම පොඩි ගානකුත් දෙන්නකෝ. ඔන්න ඔකත් කන්වර්ට් කරන්න. හරිද? මේ ඔක්කොම බයිනරි වලින් තියෙන ඉතින් මං කෙලවරට දෙක එහෙම ඉතින් දෙක දෙක කියලා දාන්න ඕනේ නෑනේ තේරෙනවනේ. හරි. කන්වර්ට් කරන්න බලන්න. හරිද? හරි. මං හිතනවා කන්වර්ට් කරන්න නැති කියලා. අපි බලමු උත්තර ටික. කොහොමද කරන්නේ? බිට් 4 ගානේ කඩනවන්නේ. 4යි 4යි මෙතන ප්‍රශ්නයක් නැහැ. මේකත් 4යි 4යි. දැන් මෙතන 3යිනේ තියෙන්නේ මේ. අවුලක් නැහැ. ඉතින් එහෙනම් ආය කඩන්න දෙයක් නැහැ. ඕනනම් මෙතන බිංදුව ඕනම දාන් කඩා ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරිද? මෙතන කීයක් තියෙන්නේ? 1 2 4 8. 8යි 2යි 10යි 1යි 11යි 11 කියන්නේ B. හරිද? 11 කියන්නේ B. මෙතන කීයක් තියෙන්නේ? 10යි 10 කියන්නේ අපි දන්නවා 10 කියලා තියෙන්නේ 10 කියන්නේ A. මෙතන ඉතින් එකනේ තියෙන්නේ. ඒතර 1යි AB කියලා අපිට ගන්න පුළුවන්. මෙතන කොහොමද තියෙන්නේ? මේ 1යි 1යි බිංදුවයි 1. ඒ කියන්නේ කීයද? 1 2 4 8. 8යි 4යි 12යි 1යි 13යි 13 කියන්නේ D. හරිද? මෙතන කීයක් තියෙන්නේ? මෙතන තියෙන්නේ 14යි 14 කියන්නේ E. මෙතන තියෙන්නේ 10 10 කියන්නේ ඒ කියන්නේ 1යි බිංදුව තියෙන. ඒ කියන්නේ 2 2 කියන්නේ දෙකම තමයි. 2යි ED. මේ කීයක් තියෙන්නේ? 4යි 1යි 5යි. 16 පාදේ. හරිද? ඔන්න අපි ඒ ගණන් ටිකත් හැදුවා. හරි නේද? හරි. නැද ඔයාලා මොකද හිතන්නේ මේ පාඩම ගැන? අමාරු වෙන සංකීර්ණ ලොකු පාඩමක්ද? නෑනේ. හරියට ඉගෙන ගත්තොත් හරිම සරල පොඩි දේවල් ටිකක් තියෙන. හරිද? මේ ටික ඔලුවට දාගන්න ඊට පස්සේ කිසි ගේමක් නැහැ. දැන් අපි මොකද්ද කරේ? binary to hexadecimal නේද? binary to hex. දැන් මං කියනවා hexadecimal වලින් තියෙන ෂඩ් දශමයේ සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න කොහොමද? අර විදිහමනේ. ඒකෙම අනිත් පැත්තේ මං කියනවා AE2 කියලා 16 පාදයට තියෙනවා. 5යි C කියලා තියෙනවා 16 පාදයට. දැන් මේක බයිනරි කරන්න කිව්වොත් කොහොමද කරන්නේ? අපි කලින් 4කට කඩලා මෙහෙම ලිව්වා. දැන් අපි මේක 4කට කඩලා ලියනවා. මේ 2 කියන එක අපිට ලියන්න පුළුවන් ඔන්න ඔහොම. හරිද? මෙහෙම දැන් 2 කියන එක ලියපුවාම 1යි බිංදුවනේ. හැබැයි ඉස්සරහටත් බිංදුව දෙකක් දාගන්න. ඇයි අපි 4 ගානෙන් ලියන්නේ? ඒ හින්දා. E කියන්නේ කීයද? මම මේ පැත්තෙන් ඒක ලියන්නම් නැත්නම් ඔයාලට ඕක පැටලෙන හින්දා A B C D E F ප්‍රැක්ටිස් වුණාම මේකත් ඔයාලට මතක හිටිනවා. හරිද? හරිනේ. E කියන්නේ කීයද? 14. 14 කියන්නේ අපි කොහොමද ලියන්නේ 14? ඔන්න ඔහොම. හරිද? ඒ කියන්නේ කීයද? 10නේ. ඔන්න බයිනරි වලින්. හරිද? 5යි C කියන එක. C කියන්නේ කීයද? 12. 12 කියන එක අපිට ලියන්න පුළුවන් මෙහෙම. 1 2 4 8 8යි 4යි 12යි. 5 කියන එක අපිට ලියන්න පුළුවන් 4යි 1යි.
හරි ඉස්සරහට මෙහෙම බිඳුවක් ඉතින් මෙතනින් එහාට බිඳුව ඕන තිබ්බට වැඩක් නැහැ නේ. එතකොට ඔන්න අපිට හොම ලියන්න පුළුවන්. මේක තමයි උත්තරේ. දැක්කද හෙක්සාඩෙසිමල් එකක් බයිනරි කරන හැටි. දැන් ඔයාලටත් තව ගණන් දෙකක් දෙන්නම්. දීලා අපි ඊළඟ කොටසට යමු. හරි. දැන් මේ ඉතින් ඉංග්‍රීසි අකුරු අනම්මනම් දැක්කලා බය වෙන්න ඕනද කියන්නකෝ දැන්. නෑනේ. මේක ඇති දෙයක් නෑ. AC 12 16 පාදයට තියෙන්නේ. B 1.2.9 කන්වර්ට් කරන්න බයිනරි වලට. හරිද? කන්වර්ට් කරාද? හරි. මම උත්තර ටික ලියන්නම්. දෙක කියන එක අපිට ලියන්න පුළුවන් මෙහෙම. එක කියන එක කොහොම ලියන්න පුළුවන්? C කියන්නේ කීයද? 12. කොහොම ලියන්න පුළුවන්? A කියන්නේ කීයද? 10. ඔන්න උත්තරේ. මේක අපිට ලියන්න පුළුවන් 9 කියන්නේ කොහොමද? 1 2 4 8 8 1යි 9යි. දෙක කියන එක අපිට කොහොම ලියන්න පුළුවන්? එක කියන එක කොහොම ලියන්න පුළුවන්? B කියන්නේ කීයද? 11. 11 කියන එක අපිට ලියන්න පුළුවන්. ඔන්න ඒ ගණන් දෙකත් අපි කන්වර්ට් කරා. හරිද? මේ නිකන් මේක බලලා මේ උත්තරේ ලියුව දැක්කද? ඔයාලට ඕන නම් ඉතින් මේක මෙහෙම 4 4 වෙන් කර කර මෙහෙම ලියලා ගන්නත් පුළුවන්. හරිද? මෙහෙම ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඉතින් බොරුවට මේවා දිග්ගස ගන්න එපා. හරිද? කෙටි ක්‍රම විදිහට තියෙනවා. කෙටි ක්‍රම විදිහට පුරුදු වෙන්න. හරිද? දැක්ක ගමන් කන්වර්ට් කරන්න පුළුවන් නේ. ඕකේ. ඔන්න හෙක්සාඩෙසිමල් එකක් බයිනරි කරලා ඉවරයි. දැන් අපි හෙක්සාඩෙසිමල් එකක් ඔක්ටල් වලට කන්වර්ට් කරන්නයි යන්නේ. හරිද? නිකන් හිතා ගන්න දැන් කොහොමද මේක කරන්නේ නැත්තේ? හෙක්සාඩෙසිමල් එකක් ඔක්ටල් කරන්නේ. කොහොමද? කොහොමද කරන්නේ? ලොකු ලොකු ගණන් ඕනේ නැහැ. මම ඔයාලට කියනවා A කියලා තියෙන 16 පාදයෙන් තියෙන එක 8 පාදයට හරවන්න කියලා. මෙන්න මේක තමයි අපි දැන් කරන්න යන්නේ. කොහොමද කරන්නේ? ලියා ගන්න බිට් 4කින්. A කියන්නේ කීයද? මේකනේ. බිට් 4කින් ලියපුවාම දැන් ඔක්ටල් කියන්නේ කොහොමද? බිට් 3 ගානනේ තියෙන්නේ නේ. ඔන්න ඔක්ටල්. එතකොට මෙතන තියෙන 2 මෙතන තියෙන 1. ඔන්න අපි ඔක්ටල් වලට කන්වර්ට් කරා. දැන් අමුතු සීන් එකක් තිබ්බද මෙතන? බලන්න එහෙනම් අමුතු සීන් එකක් තිබ්බද මෙතන? නෑනේ. පොඩි අර අපි ඉගෙන ගත්ත දේවල්මනේ තියෙන්නේ. හරිද? දැන් ඔයාලා දන්නවා මෙව්වා. මේ බලන්නකෝ මේ. මම දැන් ටිකක් දිග ගානක් දෙන්නම්. AB 1 2 3 කියලා 16 පාදයෙන් තියෙනවා. මේක 8 පාදයට මම වට හරවන්න කිව්වොත් කොහොමද කරන්නේ? බිට් 4 ගානේ ලියනවා. 3 කියන එක අපිට ලියන්න පුළුවන් ඔන්න ඔහොම. 2 කියන එක අපිට මෙහෙම ලියන්න පුළුවන්. 1 කියන එක කොහොම ලියන්න පුළුවන්? B කියන්නේ කීයද? B කියන්නේ 11නේ. 11 කියන එක අපිට ලියන්න පුළුවන්. ඔහොම. A කියන්නේ 10. 10 අපිට ලියන්න පුළුවන් ඔහොම. හරිද? ඊට පස්සේ දැන් මේ තියෙන බිට් 4 ගානේ කඩ ලියලානේ. නේද? ඔක්ටල් කරන්න නිසා අපි මේක බිට් 3 ගානේ කඩනවා මෙහෙම. ඔන්නෝම
3 3 කඩනවා. දැන් බලමු මේ තියෙන්නේ කීයද 3. මේ තියෙන්නේ 4. මේ තියෙන්නේ 4. මේ තියෙන්නේ බිංදු. මේ තියෙන්නේ 3. මේ තියෙන්නේ 3. sorry මේ තියෙන්නේ 5. මේ තියෙන්නේ 2. 2යි 5යි 3යි බිංදුවයි 4යි 4යි 3 කියලා ඔක්ටල් වලින් ඕන තරම් දිග ගානක් easy හදන්න පුළුවන්. හරිද? දැක්කද? දැන් ඔයාලට තව ගණන් දෙකක් දෙන්නම් කන්වර්ට් කරන්න. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු. අද ඉන්ටර්වල් බ්‍රේක් අනම්මනම් මුකුත් දෙන්නේ නැහැ. ඊළඟට ඔක්ටල් එකක් හෙක්සඩෙසිමල් කරා. හෙක්සඩෙසිමල් එකක් ඩෙසිමල් කරා. අද කොටස අපි ඉවර කරා. හරිද? හරි. ගණන් දෙකක් විතර දෙන්නම්. ඔයාලට ඕන තරම් හරිද ඉලක්කම් ඉතින් දන්නවනේ ඔයාලා ඕන ඉලක්කමක් හිතෙන ඒවා කන්වර්ට් කර කර බලන්න අහන්න මෙහාට. එතකොට මම ප්‍රැක්ටිස් වෙනවා. හෙක්සඩෙසිමල් AC 54 97 කියලා තියෙනවා. අටේ පාදයට හරවන්න. විනාඩි දෙකක් දෙන්නම් කන්වර්ට් කරන්න. හරිද? බලමු උත්තර ටික. AC ඒ කියන්නේ කීයද? මෙහෙමනේ. C කියන්නේ කීයද? A B C 10 11 12. 12 කියන එක අපිට ලියන්න පුළුවන්. ඔන්න. දැන් මේක බිට් 3 ගාන කඩන්න. මේ කීයක් තියෙන්නේ? 4. මේ කීයක් තියෙන්නේ? 5. මේ කීයක් තියෙන්නේ? 2. 254 කියලා ඔයාලට අටේ පාදයට හරවලා උත්තරය ලියන්න පුළුවන්. 254 කියලා අටේ පාදේ. මේක බලන්නකෝ. 5යි 4යි. 4 කියන එක අපිට කොහොම ලියන්න පුළුවන්? 5 කියන එක අපිට ලියන්න පුළුවන්. කොහොමනේ මේ ඉස්සරහ බින්දුව නම් වැඩක් නැහැ ඉතින්. හරිද? ඊට පස්සේ බිට් 3 ගාන කඩන්න. මෙතන කීයක් තියෙන්නේ? 4. මෙතන 2 මෙතන 1. 100 1 2 4 කියලා අටේ පාදෙන් ලියන්න පුළුවන්. 9යි 7යි කියන එක කොහොමද කරන්නේ මේ? 9 7. 7 කියන එක බිට් 4 කියලා ලියන්න පුළුවන්. 4යි 6යි 7යි. 9 කියන එක අපිට ලියන්න පුළුවන් 8යි 1යි. ඊළඟට බිට් 3 ගාන කඩන්න මේ ටික. මෙතන තියෙනවා 7, මෙතන තියෙනවා 2, මෙතනත් තියෙනවා 2. කීයද එතකොට එන්නේ? 2යි 2යි 7 කියලා උත්තරයක් ගන්න පුළුවන්. අටේ පාදේ. හරිද? දැන් ඉතින් ඕන එකක් කන්වර්ට් කරන්න පුළුවන්. හරිද? මාත් මේ A level කාලේ මේ කන්වර්ෂන්ස් කරාට පස්සේ මේ කන්වර්ට් කරනවාම දුවද? හරිද? හරි. අර මේවා ඔළුවට ගිහින් දෙන හින්දා අපිට A level කාලේ උගන්නපු ගුරුවරු හොඳට උගන්නපු හින්දා මේ ඔළුවට ගිහින් තියනවා. ඒ හින්දා දැක්ක ගමන් දැන් මතක් වෙනවා. හරිද? ඊළඟට අපි කතා කරමු ඔක්ටල් එකක් හෙක්සාඩෙසිමල් කරන හැටි. කොහොමද කරන්නේ? නේ 71 කියලා අටේ පාදෙන් තියෙනවා. මේක හෙක්සාඩෙසිමල් කරන්නේ කොහොමද? අරකෙම අනිත් පැත්ත. 1 කියන එක බිට් 3 දැන් ඔක්ටල්නේ බිට් 3 කියලා ලියනවා. හරිද? 7 කියන එක බිට් 3 කියලා ලියනවා. ලියලා මේක 4 ගානේ වෙන් කරන්න. මේ කීයක් තියෙන්නේ? 9යි. මේ කීයක් තියෙන්නේ? 3. ඔන්න 71 කියන එක කන්වර්ට් කරාම. තව එකක් බලමු අපි. 999. සෝරි 999 කියලා ඔක්ටල් වලින් තියෙන්න බෑනේ. උඩින්ම තියෙන්න පුළුවන් 7ට යනකන්නේ. 735 කියන ඔක්ටල් එක හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරමු මේ. 5 කියන එක අපිට ලියන්න පුළුවන් 4යි 1යි. 3 කියන එක අපිට ඔන්න ඔහොම ලියන්න පුළුවන්. 7 කියන එක ඔන්න ඔහොම ලියන්න පුළුවන්.
දැන් අපි මේක බිට් 4 ගානේ වෙන් කරනවා. 4යි 4යි. හරිනේ. දැන් මෙතන කීයක් තියෙන්නේ 1 2 4 8 8යි 4යි 12යි 1යි 13. මෙතන කීයක් තියෙන්නේ 1 2 4 8 8යි 4යි 12යි 1යි 13යි. අරකමයි නේ තියෙන්නේ. මෙතන 1. 1 කියන එක ප්‍රශ්නයක් නැහැ. හැමෝම ලියන්න පුළුවන්. දැන් 13 කියලා ලියන්න පුළුවන් හෙක්සඩෙසිමල් වලට එද්දි බෑ. 13 වෙනුවට අපි මොකක්ද ලියන්නේ? A වෙනුවට 10, 10 වෙනුවට A, 11 වෙනුවට B, 12 වෙනුවට C, 13 වෙනුවට D. එතකොට 1යි DD කියලා 16 පාදයෙන් උත්තරයක් ගන්න පුළුවන්. හරිද? අරගෙම අනිත් පැත්තෙන් ඉතින් ආය ඔක ඇති දෙයක් නැහැ. ඔයාලට එක ගානක් දෙන්නම් දීලා අපි ඊළඟ කොටසට යමු. කන්වර්ට් කරන්න 54 කියලා ඔක්ටල් වලින් තියෙන එක හෙක්සඩෙසිමල් වලට කන්වර්ට් කරන්න. 54 5යි 4යි. හරිද? කොහොමද කන්වර්ට් කරන්නේ මේ? බිට් 3 ගාන ලියන්න. ඔන්න ලිව්වා. ඊට පස්සේ 4 ගානේ කඩන්න. කඩලා ඒක කන්වර්ට් කරන්න. 1 2 4 8 8යි 4යි 12යි 12යි කියන්නේ කීයද? 10 කියන්නේ A, 11 කියන්නේ B, 12 කියන්නේ C. මෙතන 2 2C. හරිද? හරිනේ. 2යි C. ඔය ඇති එක උදාහරණයක් ඇති. ඉතින් ඔයාලට ඕන තරම් ප්‍රැක්ටිස් වෙන්න ඉතින් පුළුවන් නේද? හරි. ඊළඟට අපිට එකක් බැරි වුණානේ. හෙක්සඩෙසිමල් එකක් ඩෙසිමල් වලට කන්වර්ට් කරන හැටි. කොහොමද කරන්නේ? අපි ගමු A කියන එක. ඒ කියන්නේ අපි දන්නවා ඩෙසිමල් වලින් 10යි කියලා. හැබැයි අපි කොහොමද මේක 10යි කියලා කන්වර්ට් කරන්නේ? මේ බලන්නකෝ. මම ගන්නවා මෙහෙම. 2යි A කියන එක ගන්නවා. මේ තියෙන්නේ කීයද? 16 බිංදුවෙනි බලය. මේ තියෙන්නේ කීයද? 16 පළවෙනි බලය. නේද? ඕනම සංඛ්‍යාවක බිංදුවෙනි බලය අපි දන්නවා 1යි කියලා. 16 පළවෙනි බලය 16යි. ඕන්නම් මෙතන තව එකක් තිබ්බ කියන්න කොහොම? ඒ කියන්නේ කීයද? 16 දෙවෙනි බලය. 16 දෙවෙනි බලය කියන්නේ කීයද? 16 වැඩි කිරීම 16. හරිද? 16 වරක් 16. කීයද 16 වරක් 16? 16 වරක් 16 කියන්නේ 256 නේ. ඒකට 256යි. ඒවා කීයක් තියෙනවද? මේකේ තියෙනවා A කියන්නේ කීයක් තියෙනවද? 10ක් තියෙනවා. 2 කියන්නේ කීයක් තියෙනවද? 2ක් තියෙනවා. 1 කියන්නේ කීයක් තියෙනවද? 1ක් තියෙනවා. 1 වරක් 10 10යි. 16 වරක් 2 32යි. 256 එකයි 256යි. මේ තුන එකට එකතු කරන්න 6යි 2යි 8යි. 5යි 3යි 8යි 1යි 9යි. 298 කියන ඩෙසිමල් එක තමයි 1යි 2යි A කියලා හෙක්සඩෙසිමල් වලින් තියෙන්නේ. ඔහොම ඔයාලට කන්වර්ට් කරන්නත් පුළුවන්. හරිද? ඒක ටිකක් දිග ක්‍රමේ. හරිද? සාමාන්‍යයෙන් හැමෝම දන්න දිග ක්‍රමේ. මීට වඩා ඔයාලට තව ලේසියෙන් හරිද? ඔයාලට මෙහෙම කරොත් කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මෙහෙම කරන්නත් පුළුවන් නේද? අපි A ගත්ත එකම ගමුකෝ. 1යි 2යි A කියලා තියෙන එකම අපිට ඕන ඩෙසිමල් වලට කන්වර්ට් කරන්න. හරිද? අපි මේක ඉස්සෙල්ලම අපි කන්වර්ට් කරගමු බයිනරි වලට. කොහොමද කරන්නේ? බිට් 4 ගානේ ලියන්නේ නේ. ඒ කියන්නේ කීයද? 10නේ. 10 කියන එක අපිට ඔහොම ලියන්න පුළුවන්. 2 කියන එක අපිට ඔහොම ලියන්න පුළුවන්. 1 කියන එක ඔහොම ලියන්න පුළුවන්.
දැන් ඔන්න අපි බිට් 4 ගානේ ලියාගෙන තියෙන්නේ. දැන් මේ තියෙන මේක බයිනරි වලින්නේ. බයිනරි එකක් කොහොමද අපි ලේසියෙන්ම ඩෙසිමල් කරන්නේ? මේ තියෙන්නේ 2, මේ තියෙන්නේ 8, මේ තියෙන්නේ 32, 64 128 256. හරිද? 256යි 32යි 8යි 2යි එකතු කරන්න. 256යි 32යි කීයද? ඔය ටික එකතු කරලා උත්තරයක් ගන්න. එතකොට අර කලින් ආපු උත්තරේම තමයි එන්නේ. හරිද? කීයද එන්නේ? එකතු කරලා ගන්න මට ඔය එකතු කිරීමට මම කැමති නැහැ. hexadecimal to decimal 1 2යි අර අපිට ඉස්සලා ගිය 298 නේ. 298 තමයි එන්නේ. කැමති නම් එකතු කරලා බලන්න කියලා ඩෙසිමල් වලින් උත්තරයක් ගන්න පුළුවන්. හරිද? පොඩි ගණනක් ගමුකෝ අපි. 1.9 වගේ 16 පාදෙන් දීලා ඔයාලට ඩෙසිමල් වලට කන්වර්ට් කරන්න කිව්වොත් මේක 16 බිංදුවෙනි බලය, මේක 16 පළවෙනි බලය එහෙම හදන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මේක බිට් 4 ගාන ලියන්න 8යි 1යි. මෙතන 1. ඊට පස්සේ මේ තියෙන 1 2 4 මේ තියෙන 8 මේ තියෙන 16. 16යි 8යි කීයද? 24යි 1යි 25යි. කියලාත් මෙහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ 19 කියන එකම අර විදිහට 16 බිංදුවෙනි බලයේ ඒ කියන්නේ 1නේ 1 වරන් 9. 16 පළවෙනි බලය කියන්නේ 16යි 16 වරක් 1. හරිද? එතකොට මෙතන 9යි මෙතන 16යි. 16යි 9යි කියන්නේ කීයද? 25නේ. ඔහොම ගන්නත් පුළුවන්. හරිද? හරි. ඔයාලට කැමති ක්‍රමයකට හදන්න පුළුවන්. වෙන්න ඕන අන්තිමට උත්තරේ එන එක. දැන් අපි ඔක්ටල් එකක් කොහොමද ඩෙසිමල් වලට කන්වර්ට් කරේ? අර මේ විදිහටමනේ 8 බිංදුවෙනි බලය 8 පළවෙනි බලය ඔහොම දාලානේ. ඉතින් ඔයාලට ඔක්ටල් එකකුත් මේ විදිහටම කරන්න පුළුවන්. මේ බලන්නකෝ මේ 7යි 1 කියලා 8 පාදෙන් තිබ්බොත් දැන් බිට් 4 ගන්න නෙමෙයි බිට් 3 ගන්න ලියන්න. ලියලා මේ බයිනරි වලින් බයිනරි ඩෙසිමල් කරන්න දන්නවනේ. මේ කීයක් තියෙන්නේ? 1 2 4 8යි 16යි 32යි තියෙන්නේ. 32යි 8යි 40යි 56යි 57. 10 පාදේ. හරිද? ඔන්න ඔහම ගන්න පුළුවන්. හරිනේ. ඔන්න දැන් නම්බර් සිස්ටම්ස් වල කන්වර්ට් කරන ඒවා ටික ඔක්කොම ඔයාලට පුළුවන්. හැබැයි පාඩම ඉවර නෑ. ක්ලාස් එකෙන් අයින් වෙන්න එපා. තාම වැඩේ ඉවර නෑ. හරිද? හරි. තාම වැඩේ ඉවර නෑ. හරිද? අපි පැයයි විනාඩි 38යි නේද? පැය එකමාරකින් විතර මේ කන්වර්ට් කරන කෑලි ටික ඔක්කොම ඔන්න කරා. හරිද? නිකම්ම කරේ නෑ. පැය 3ක් විතර මං හිතන්නේ ඔයාලට මම මේකේ ඔක්කොම නම්බර් සිස්ටම්ස් ගැන අදහසක් දුන්නා. අදත් පළවෙනි වෙලාව වරන් ලස්සන්ට බේස් එක හදලා දුන්නා. මේ අතර තියෙන සම්බන්ධතාවය ඔයාලගේ ඔළුවට දැම්මා. කන්වර්ට් වෙන හැටි ඔයාලට කියලා දුන්නා. හරිද? දැන් ඔයාලට මේ ඕනම එකක් අතර කන්වර්ට් කරන්න පුළුවන්. හරිද? ඔක්ටල් ඩෙසිමල් අන්තිමට කියලා දුන්නානේ. හරිද? හරි. ඔන්න දැන් කන්වර්ට් කරන කෑලි ටික ඉවරයි. හැබැයි පාඩම තාම ඉවර නෑ. මේ පාඩමේ ඔයාලට තව කරන්න තියෙනවා මෙන්න මේ වගේ සංඛ්‍යා. හරිද? දැන් 75 කියන ඩෙසිමල් එක බයිනරි කරන්න ඔයාලා දන්නවා. මං ඔයාලට කිව්වොත් 75.25 කියන එක බයිනරි වලට කන්වර්ට් කරන්න කිව්වොත් කොහොමද කන්වර්ට් කරන්නේ? ඊට පස්සේ මං ඔයාලට ආයෙ කිව්වොත් එහෙම 24 කියන එක ඔක්ටල් වලට කන්වර්ට් කරන්න ඔයා දන්න. මම 24.83 කියන එක ඔක්ටල් වල ඩෙසිමල් එක ඔක්ටල් වලට කන්වර්ට් කරන්න කිව්වොත් ඔයා කොහොමද කරන්නේ? කියන්නේ සරලම කියනවා දශම සංඛ්‍යා කොහොමද කන්වර්ට් කරන්නේ? ඊළඟට හෙක්සාඩෙසිමල් වලත් එහෙම්මමයි. හරිද?
දැන් 100 කියන එක හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරන්න කිව්වොත් ඔයාලා දන්නවා ප්‍රශ්නයක් නැහැ. මම 100.25 කියන එක කන්වර්ට් කරන්න කිව්වොත් ඔයාලා කොහොමද කන්වර්ට් කරන්නේ? නැත්නම් මේක හෙක්ස වලට කන්වර්ට් කරන්න කිව්වොත් දශම සංඛ්‍යා කන්වර්ට් කරන්න කොහොමද? බෙදාගෙන යනවද? මේ ඔක්කොම එහෙම නෙමෙයි. හරිද? ඊළඟට ආයෙ තව මේ පාඩමේ අපිට කරන්න තියෙනවා මෙව්වා එකතු කරන අඩු කරන සීන්. හරිද? මම ඔයාලට කිව්වොත් එහෙම 1.1ට 1.1ක් එකතු කරන්න. එහෙම නැත්නම් 1.1න් 0.1ක් අඩු කරන්න. හරිද? මේ ඔක්ටල් හෙක්ස නම්නම් එකතු කරන්න අඩු කරන්න ඒ සීන්. හරිද? ඊට පස්සේ තව මං ඔයාලට කියනවා මෙහෙම. දැන් ඔයාලා දන්නවනේ දැන් 10 කියන එක කන්වර්ට් කරන්න දන්න ඔයාලා මේ ඕන එකට. හැබැයි මං ඔයාලට ඍණ 10 කියන එක කන්වර්ට් කරලා පෙන්වන්න කියලා කියනවා. කොහොමද ඔයා මේක කන්වර්ට් කරන්නේ? 10 දන්නවා. හරිද? 10 කියපු ගමන් බයිනරි ලින් 10යි 10 කියලා දැන් ලියනවා සටස් ගාලා. මං කියනවා මේක මේ තියෙන්නේ 10 කියන එක. මට ඕන ඍණ 10. කොහොමද ඍණ 10 කන්වර්ට් කරන්නේ? හරිද? ඔන්න දැන් නම්බර් සිස්ටම්ස් නම් ඊසි මටම ගේමක් නැහැ කියලා හිතපු කට්ටියට දන්නේ නැති දේවල් තව ගොඩක් තියෙනවා කියලා දැන් තේරෙන්න ඕන. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ කොටස ඔයාලට ලස්සනට තේරුණානේ. ඒ විදිහටම ලබන ඉරිදා ඊළඟ සතියේ ඉරිදා හවස 7 ඉඳලා ආයෙත් ක්ලාස් එක අපි අරන් එනවා. ඒකෙදි මම ඔයාලට මේ විදිහටම ලස්සනට මේ වගේ ගැටලුත් ඊසි හරිද කිසි ගේමක් නැතුව ලස්සනට ඔයාලගේ ඔළුවට දානවා. ඒ නිසා දැනට මෙවුව හිත වද වෙන්න එපා. හරිද? මේ වගේත් අර මහා ලොකු සංකීර්ණ සීන් එකක් නැහැ. හොඳ අවධානයෙන් අහන් ඉන්න ළමෙක්ට කිසි ගේමක් නැතුව කරන්න පුළුවන්. ඉතින් අද ක්ලාස් එක කලින් ඉවර කරන්න හේතුව තමයි ඇත්තටම මම දැන් මාස 6කට විතර පස්සේ තමයි මේ ක්ලාස් එකක් රෙකෝඩ් කරන්නේ. හරිද? එතකොට ඇත්තටම මහන්සි. හරිද? එක දිගට පැය ගාණක් මෙහෙම කතා කරද්දි ඇත්තටම සෑහෙන්න මහන්සි. හරිද? කතා කරනවා විතරක් නෙමෙයි ලිය නේද? ඇවිද එහෙමනේ. කොහොම හරි. ඉතින් මේවට මේ YouTube එකෙන් මේ AdSense වලින් මහ ලොකු ගාණක් හම්බෙන්නේ නැහැ. හරිද? ඕනනම් මේ මුළු වීඩියෝ එකටම රුපියල් 1000ක් හම්බෙයි. හරිද? ඒක හින්දා මේ වෙන මහන්සියට කාලෙට ඔක්කොම එකතු කරාම මේ හම්බෙන සල්ලි බලන් කරලා මේවා කරන්න බෑ. හරිද? මම මේක කරන්න කවුරු හරි ළමෙක් මේක බලලා හරිද නිකන් හිතනවා නම්බර් සිස්ටම්ස් වඩම බැරි එකෙක් ඉන්නවා. උට ඉස්කෝලෙන් ගන්න පෙක තේරුණෙත් නෑ. ඌ ක්ලාස් යන්නෙත් නෑ. එතකොට එතනින් එහාට උට නෙට්වර්කින් ගණන් හදන්නත් බෑ. ලොජික් ගේට් අනම්මනම් සීන් තේරෙන්නේ නෑ. සත්‍යතාව වගුවඳින්න දන්නේ නෑ. මේ එක බිඳුව කියනවා අෂ්ටමයේ දශමයේ කියනවා මොන විකාරද මට තේරෙන්නේ අන්න එහෙම අනාථ වෙච්ච ළමයි ඉන්නවනේ. අන්න එහෙම කෙට්ට ගිය සතියේ ක්ලාස් එකයි මේ සතියේ ක්ලාස් එකයි බැලුවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව මේක කරගන්න පුළුවන්. හරිද? හරි. එතකොට වීඩියෝස් වලට කමෙන්ට් කරලා ලයික් කරලා සපෝට් එකක් දෙන හැමෝටම thank you. ඔයාලගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ තමයි ඒක. channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඕකේ. අපි එහෙනම් ඊළඟ සතියේ හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.